හරි. අද අපිට කතා කරන්න තියෙන්නේ 2016 O level කොමර්ස් පේපර් එක. හරිද? එහෙනම් අපි බලමු 2016 O level කොමර්ස් පේපර් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මම ඊට කලින් පොඩි විස්තරයක් කරන්නම් කොහොමද සාමාන්‍යයෙන් O level කොමර්ස් පේපර් එකක් හැදෙන්නේ කියලා. ඒතර සාමාන්‍යයෙන් O level කොමර්ස් පේපර් එකක් හැදෙන්නේ එක පාත්‍රය සහ දෙක පාත්‍රය කියන දෙකේ එකතුවයි. එතකොට එක පාත්‍රය ගත්තාන් පස්සේ ගොඩක් දුරට එක පාත්‍රය හැදිලා තියෙන්නේ MCQ 40කින්. ඒතර මේ MCQ 40 ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් 10 වසරට සහ 11 වසරට සාපේක්ෂව සමාන වෙන විදිහට තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. බොහෝ දුරට 10 වසරට ප්‍රශ්න 18ක් සහ 11 වසරට ප්‍රශ්න 22ක් වෙන විදිහට තමයි සාමාන්‍යයෙන් බොහෝ දුරට ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි මෙතෙන්දී මතක තියාගන්න ඕනේ ඔයාලට MCQ හොඳට ලියන්න නම් MCQ හොඳට ලියන්න නම් ඔයාලට විෂය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තියෙන්න. මොකද හේතුව MCQ කියන දේවල් හැම තැනකීම කවර වෙන විදිහට තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඊළඟට තියෙන දෙක කොටස. දෙක කොටස ගත්තාන් පස්සේ දෙක කොටස ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ ප්‍රශ්න පහක් කරන විදිහට තමයි හදලා තියෙන්නේ. ඔක්කොම ප්‍රශ්න හතක් තියෙනවා. ප්‍රශ්න පහක් කරන්න ඕන විදිහට තමයි පේපර් හැදලා තියෙන්නේ. ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි කියලා දීලා තියෙනවා. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒතර පළවෙනි ප්‍රශ්නේ බොහෝ දුරට හැදිලා තියෙන්නේ ඔයාලගේ කේස් ස්ටඩි එකක්. ඒ කියන්නේ සිද්ධි අධ්‍යයනයක් දීලා ඒ ඇසුරෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා බොහෝ දුරට ප්‍රශ්න 10ක් එන විදිහට එක ප්‍රශ්නයක ලකුණු දෙක වැගෙන් ප්‍රශ්න 10ක් ලකුණු 20ක් නිර්මාණය වෙන විදිහට තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ හැදලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. බොහෝ දුරට මේකේ ව්‍යාපාරය හැදින්වීම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන ඒත් එක්කම ගිණුම් කරන සමීකරණ ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ කොටස් ඕවාගෙන් තමයි බොහෝ දුරට මේක ආවරණය වෙන්නේ. සහ කියන්නේ ගොඩාක් දුරට මේක හැදලා තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය කියන කොටස් දෙකේම එකතුවකින් හදලා. අනිවාර්යයෙන්ම ආර තියරි පාර්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි කැල්කියුලේෂන් පාර්ට් එකකුත් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්න තුනේ එන්නේ ඔයාලට අනිවාර්යයෙන් තියරි වලින් එක ප්‍රශ්නයකට ලකුණු 8 බැගින් එක ප්‍රශ්නයකට අණු කොටස් 4ක් දෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් හම්බෙනවා. ඒ සෑම අණු කොටසක්ම බොහෝ දුරට අයන්න සහ ආයන්න කියලා කොටස් දෙකකින් බෙදෙනවා. එතකොට ඕගොල්ලන් මේ ප්‍රශ්න තුنين ප්‍රශ්න දෙකක් කරන්න ඕනේ. ගොඩාක් වෙලාවට මේවා හැදලා තියෙන ළමයි අනිකරම 10 වසර තියරි බේස් වෙච්ච තමයි ගොඩාක්ම තියෙන්නේ. ඉතින් 10 වසර තමයි සාමාන්‍ය වැඩිපුරම මේකට ફોකස් වෙලා තියෙන්නේ. 11 වසරත් නැතුවමත් නෙමෙයි. අපි 10 වසරට වැඩිපුර මේගොල්ලන් විතර ටච් කරලා තියෙනවා. ඊට තියෙන ළමයි ඕගොල්ලන්ට ඒකේ ආයන්නේ ඊළඟ කොටස එතනින් ඕගොල්ලන්ට තියෙන ළමයි ප්‍රශ්න අංක 5 6 7 කියන්න. ඒ ප්‍රශ්න අංක 5 6 7 කියන ප්‍රශ්න හැදලා තියෙන ළමයි තනිකරම ගිණුම්කරණය කියන කොටස් වලින් තමයි හැදලා තියෙන්නේ. ඒතොර ඒ ගිණුම්කරණ කොටස් වලට එක ප්‍රශ්නයකට ලකුණු 12 බැගින් ප්‍රශ්න 3ක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න තුනෙන් දෙකක් කරන්න ඕනේ. ඒතොර ඒක සම්පූර්ණයෙන්ම හැදලා තියෙන ළමයි ගිණුම්කරණය බොහෝ දුරට ලකුණු 4 ප්‍රශ්න 3ක් කියන්නේ ලකුණු 4 4 4 විදිහට 12ක් හැදෙන්න හදලා තිනවා. සමහර ප්‍රශ්න ළමයි ලකුණු 2 4 4 යන විදිහට හදලා තියෙනවා. ඒතොර එක එක ක්‍රමයට ළමයිලා ප්‍රශ්න හදලා තිනවා. කොහොම හරි සමහර ප්‍රශ්න වල කොටස් 3ක් තියෙනවා. සමහර ප්‍රශ්න වල කොටස් 4ක් තියෙනවා. එක එක ප්‍රශ්න හැදලා තියෙන විදිහක් තියෙනවා අනු කොටස්. එතකොට අනිවාර්යයෙන්ම ළමයි ඔයාලා පළවෙනි ප්‍රශ්නේ කරන්න ඕනේ. ඒක ලකුණු 20ක් දෙනවා. 3 4 5 කියන ප්‍රශ්න තුනෙන් දෙකක් කරන්න ඕනේ. ඒකට ලකුණු 8 බැගින් ලකුණු දෙකක් 8 බැගින් ප්‍රශ්න දෙකක් ලකුණු 16ක් හැදෙනවා. ඊට පස්සේ දෙක කොටස ගත්තාම ඒ කියන්නේ පළවෙනි දෙවෙනි පත්‍රයේ දෙක කොටස ගත්තාම පස්සේ ඒක ප්‍රශ්න අංක 5 6 7 කියන එකෙන් නිර්මාණයලා තිනවා. ඒකෙන් ප්‍රශ්න දෙකක් කරන්න ඕනේ. එක ප්‍රශ්නයක ලකුණු 12 බැගින් ප්‍රශ්න දෙකකට ලකුණු 24ක් හම්බ වෙනවා. ඒතර එතනින් වාගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60ක් හැදෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40ක් හැදෙනවා. ඔය මුළු එකතුව ලකුණු 100කින් තමයි හැදලා තියෙන්නේ. ඉතින් මේකෙන් පැහැදිලිව පේන දෙයක් තමයි ළමයි සාමාන්‍යයෙන් පේපර් එකක් ගත්තාම පස්සේ තියරි. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන එක සාමාන්‍යයෙන් 40ක් 45ක් අතර ප්‍රමාණයක් තමයි එක්සෑම් එකේ තියෙන්නේ. 55ත් 60ක් අතර ප්‍රමාණයක් තියෙන ගිණුම්කරණය. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කොමර්ස් වගේ සබ්ජෙක්ට් එකකට ඒක ගන්න ඕන නම් ඔයාට තියරි පුළුවන් වෙලා තියෙන්නත් ඕනේ. ඔයාට ගණන් පුළුවන් වෙලා තියෙන්නත් ඕනේ. තියරි විතරක් දැනන් හරියන්නේත් නැහැ. ගණන් විතරක් දැනන් හරියන්නේත් නැහැ. තියරි විතරම දැනගත්තොත් ලකුණු 40ක් 45ක් වගේ පේපර් එන්නේ. ගණන් විතරක් දැනගත්තොත් 55ක් 60ක් වගේ ඉන්නේ. ඒ නිසා ඒකේ ෆයිනල් රිසල්ට් එක ඔයාලට දෙකේම මොන ක්‍රමයක ගත්තත් ඒකක් ගන්න බෑ.
මොකද ඒකක් ගන්න ලකුණු 75 හෝ 75 වැඩිලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් ඔයාලට තියරි සහ ගණන් කොටස් කියන්නේ ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටස් දෙකම හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම පේපර් එක ගැන දල අදහසක් දුන්නා. දැන් අපි යමු 2016 පේපර් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ දින ඕගොල්ලන් 2016 ආපු O level commerce පේපර් එක බලන්න. ඔයාලගේ විෂය අංකය තමයි 60. මේ S කියලා කියන්නේ සිංහල මීඩියම් කියන එක. 1 සහ 2 කියලා කියන්නේ පේපර් ප්‍රශ්න පත්‍රාංක 1 සහ 2 කියන දෙකෙන්ම සමන්විතයි කියලා තමයි කියන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අලුත් සිලබස් එක තමයි 2015 ආවේ. දැන් අපිට 2015 ඉඳන්ම ඕගොල්ලන්ගේ පේපර්ස් කරන් යන්න පුළුවන්. අපි මුලින්ම 2016 පේපරෙන් පටන් ගමු. අපි ඊළඟට 2015 ඒ ආකාරයෙන් දිගටම කන්ටිනියු කරන් යන්න. ඉතින් බලමු අපි ප්‍රශ්න පත්‍රයක් ගත්තාම පස්සේ මේව හොඳින් අගටම කියවන්න ඕනේ. අපි කොච්චර ප්‍රශ්න පත්‍ර ලිව්වත් අපි හැම වෙලාවකම මේවා කියවන්න. අපිට කියලා තියෙනවා ප්‍රශ්නාංක සියලුම ප්‍රශ්න වල උත්තර ලියන්න ඕනේ කියලා තියෙනවා. ප්‍රශ්නාංක 1 සිට 40 තෙක් 1 2 3 4 කියන එවෙන් වඩාත් නිවැරදි හෝ ගැළපෙන පිළිතුර තෝරගන්න කියලා කියන්නේ. ළමයි ඔයගොල්ලෝ එක්සෑම් එකේ නම් දෙනවා ළමයි අර කතිර ගහන කොලයක්. හරිද? يعني ප්‍රශ්න තෝරන තියෙන කවච කොලයක් හම්බ වෙනවා. ඉතින් ඒකේ තමයි උත්තර ලියන්න තියෙන්නේ. ඊට පස්සේ හොඳට කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා කියනවා පැහැදිලිව. මොකද මෙයා බලන්නේ කියනවා හොඳට ප්‍රශ්න කියවලා උත්තර ලියන්න කියලා. ඉතින් ඒක නොකරපු නිසා තමයි සමහරවල් ලකුණු අඩු වෙලා යන්නේ. හරි. ආයෙ බලමු අපිට කියලා තියෙන දේ ගැන. මෙම සිද්ධි සඳහා දිලුටෙක්ස් ව්‍යාපාරයේ සපුරන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ළමයි පැහැදිලිව පේනවා මේක මොන මිනිස් අවශ්‍යතාවයක්ද ළමයි සපුරන්නේ. ඇඳුම් කියන මූලික මිනිස් අවශ්‍යතාවය තමයි මේක සපුරාන්නේ. හරි. ඉහළ සිද්ධි සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් වන්න. ඔයා දන්නවා මේ. අපි දන්නවා ව්‍යාපාරයක් දෙවෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවා ව්‍යාපාරයක් අධ්‍යයනය කිරීම වැදගත්කම. එතනදී අපි ඉගෙන ගන්නවා ව්‍යාපාරයක් අපි අධ්‍යයනය කරන්න ඕනේ ෂඩුගත විශ්ලේෂණය කියන දේ. SWOT analysis කියලා එකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ SWOT analysis එක අනුව අපි ව්‍යාපාරයක් වුණාම පස්සේ ව්‍යාපාරයක තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන දේවල් අපි අධ්‍යයනය කරන්න ඕනේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අපි ව්‍යාපාරයක ශක්තියින් සහ දුර්වලතා කියලා කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයෙන් ජනිත වන හිතකර සහ අහිතකර තත්ත්වයන් කියලා කියනවා. ඊට පස්සේ අවස්ථා සහ තර්ජන කියලා කියන්නේ ව්‍යාපාරයක බාහිර පරිසරයෙන් නිර්මාණය වන හිතකරතා සහ අහිතකරතා කියලා කියනවා. ඒතර මේකට අනුව අවස්ථාවක් කියලා කියන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයෙන් ජනිත වන මොනවාද හිතකර තත්ත්වයන් ගැන හොඳ දෙයක් තමයි අපි අවස්ථාවක් කියලා මෙතනින් හඳුන්වන්න ලබන්නේ. ආයි බලමු. ඉහත සිද්ධි සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාවක් වන්නේ ව්‍යාපාරය පෙරපාසලක් අසල පිහිටා තිබීම. දිරිණි ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා ආධාරණයක් වීම. ඒක දැක්කාම පස්සේ අපිට තේරෙනවා දිරිණි කියලා කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයක්. එනම් මේක අභ්‍යන්තර පරිසරයේ තියෙන හිතකර තත්ත්වයක්. එනම් මේක ශක්තියක්. අවස්ථාවක් නෙමෙයි. දිලාන් ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නවා කියලා කියන්නේ එතරම් පේනවා. මෙතරත් මොකද වෙලා තියෙන්නේ මේකත් ව්‍යාපාරයකට ශක්තියක්. මොකද හේතුව එතකොට ව්‍යාපාරයේ මූල්‍යමය ශක්තිය කියන එක තව වැඩි දියුණු කරගන්න පුළුවන් සහ නොලෙජ් එක දැනුම සහ වැඩි කරගන්න පුළුවන්. දිල්නි සහ දිලාන් සමසමව ප්‍රාග්ධනය දෙවි මේ ඔක්කොම ව්‍යාපාරයක ශක්තියින් විදිහට තමයි දීලා තියෙන්නේ. තමයි ව්‍යාපාරයේ පෙරපාසලක් අසල පිහිටා තිබීම තමයි මෙතන තියෙන අවස්ථාවක් විදිහට තියෙන්නේ. මොකද පෙරපාසලක් අසල පිහිටා තිබීම කියන එකම ලේසි. මොකද පෙරපාසලක් ළමයි අනිවාර්යයෙන්ම අවුරුද්දෙන් අවුරුද්දට මාස 6න් 6ට චූට් ළමයි ගොඩක් වෙලා ඉන්නේ. ඒගොල්ලන් අනිවාර්යෙන් ඇඳුම් මහන්න ඕනේ. ඉතින් බොහෝ දුරට පෙරපාසලක් අසල ව්‍යාපාරයේ තියෙන එක සෑහෙන වටනවා. මොකද තමන්ගේ බිස්නස් එක වැඩි කරගන්න, තමන්ට ඇඳුම් මහ ගන්න පුළුවන් නිසා. ඊය සිද්ධිය සඳහන් දිලුටෙක්ස් ව්‍යාපාරයේ අයත් වෙන ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්? ඉතින් මෙතන පැහැදිලිව කියනවා දිලිනි මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වන දිලාන් සමග සමාන ප්‍රාග්ධනයක් යොදා තමයි ළමයි මේ දිලුටෙක්ස් ව්‍යාපාරේ පටන් ගන්න කියනවා කියලා කියන්නේ. සමාන ප්‍රාග්ධනයක් යොදලා ව්යාපාරේ පටන් ගෙන දිනවා කියලා කියන්නේ. නිතරම පැහැදිලි වෙනවා මේක හවුල් ව්‍යාපාර වර්ගයක් කියලා. උත්තරේ 2. අය බලමු ඊට පස්සේ දිලුටෙක්ස් ව්‍යාපාරයේ විසින් මිලදීගත් ගොඩනැගිල්ල අයත් වන නිෂ්පාදන සාධකයේ කුමක්ද? ළමයි දිලුටෙක්ස් ව්‍යාපාරයේ විසින් මිලදීගත් ගොඩනැගිල්ල. ළමයි ගොඩනැගිල්ලක් කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සහාය වන එක වැදගත් නිෂ්පාදන සාධක වර්ගයක්. එහෙනම් ගොඩනැගිල්ලක් කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාර කටයුතු පහසු කරන නිෂ්පාදන සාධකයක් වෙන නිසා අපි කියනවා ගොඩනැගිල්ලක් කියලා කියන්නේ ප්‍රාග්ධනයක් කියලා. අපි දන්නවා ව්‍යාපාරයක නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. මොනවද ළමයි?
එක භූමිය, දෙක ප්‍රාග්ධනය, තුන ව්‍යවසායකත්වය, හතර ශ්‍රමය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය තමයි මොනවද? අපි ව්‍යාපාරයක දකින නිෂ්පාදන සාධක කියලා කියන්නේ. හරි. අපි ඊට පස්සේ යමු. මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. බලමු. මේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයේකි, මේ සේවා සැපයීමේ ව්‍යාපාරයේකි, මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යෙන් නොවේ. මේ ව්‍යාපාර නීතිමය පුද්ගල භාවයක් ඇත. ළමයි මේක අපි කලින් කතා කළා මේක කවර ගණයේ ව්‍යාපාරයක් කියලාද? අය මේ කතා කළේ හවුල් ව්‍යාපාර වර්ගයක් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම නීතිමය පුද්ගල භාවයක් තියෙන විදිහක් නැහැ. මේක තියෙන විදිහ දිලූටෙක්ස් කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ ආරූඪ නමකින් පවත්වන් යන එකක්. ඒ නිසා අනිවාර්ය ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා. මේක සේවා සැපීමේ ව්‍යාපාරයක් කියලා කියන්න බෑ. මොකද ඇඳුම් කියලා කියන්නේ ෆිසිකලි ටච් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා මේක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කියලා තමයි කියන්න වෙන්නේ. right. අපි යමු ඊළඟ ව්‍යාපාරයක හිස්තැනක් යෙදූ මුදලේ සුරක්ෂිතතාවය පිළිබඳ උනන්දුවක් දක්වන අතර හිස්තැනක් සාධාරණ වැටුපක් ලබා ගැනීම උනන්දුවක් දක්වයි. මේ බොහෝ දුරට ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශ්වයන් ව්‍යාපාරයට උනන්දුවක් දක්වන්නේ ඇයි කියන කොටසෙන් තමයි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ව්‍යාපාරයක හිස්තැනක් යෙදූ මුදලේ සුරක්ෂිතතාවය. එහෙනම් ළමයි මුදලේ සුරක්ෂිතතාවය බොහෝ දුරට කවුරු විසින් සපුරාලන්නේ? අයිතිකරුවන් විසින් උනන්දුවක් දක්වන අතර හිස්තැනක් සාධාරණ වැටුපක් ලබා ගන්න උනන්දුවක් දක්වයි. ළමයි වැටුප් ලබා ගන්න කවුද උනන්දුවක් දක්වන්නේ? සේවකයින්. now උත්තරේ 6ට 4. ඊළඟට ව්‍යාපාර පරිසරයේ සිදු වූ වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ. A. ආබාධ රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීම. B. බැංකු පොලි අනුපාතය ඉහළ දැමීම. C. පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීම. ඉහළ සිදුවීම් අතුරින් ආර්ථික පරිසර සාධක පමණක් ඇතුළත් වන පිළිතුර වන්නේ. right. මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. ආබාධ රණවිරුවන් සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීම කියන එක තමයි ඒක ආර්ථික පරිසර අදාළයක් නෙමෙයි නේද? ඒක බොහෝ දුරට අදාළ වෙන්නේ සමාජීය පරිසරයක්. තමයි බොහෝ දුරට අදාළ වෙන්නේ. බැංකු පොලි අනුපාතය නම් අපිට මතකයි ළමයි අර ඔයාලට මතකයි අපිට ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ළමයි අර ආර්ථික පරිසර සාධක කියලා ගොඩක් මතකද? උද්දමනය, පොලි අනුපාතය, ඊට පස්සේ ආදායම් බෙදියාම ඔය ආකාරයෙන් ළමයි වෙන සෙට් එකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට ආර්ථික පරිසර සාධකය. ඉතින් අපිට හොඳට මතකයි මේ බැංකු පොලි අනුපාතය කියන එක ආර්ථික පරිසර සාධකයක් කියලා සහ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ නැගවීම කියන ළමයි උද්දමනයටමයි. අපි දන්නවා උද්දමනයක් කියලා කියන්නේ රටක පොදු මිල මට්ටම ඉහළ නැංවීම කියන එකට තමයි ළමයි අපි උද්දමනය කියලාම කියන්නේ. එතකොට B සහ C තමයි 7ට උත්තරේ. හරි. ඊළඟට බලමු බැංකුව විසින් සපයනු ලබන සේවා කිහිපයක් පහත දැක්වේ. එම සේවා අතරින් ජංගම ගිණුම් හිමියෙක්ට පමණක් ලබා දෙන සේවාවක් වන්නේ බලමු ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම ළමයි. ඊට පස්සේ බැංකු අයිරා පහසුකම් ලබා දීම, ස්ථාවර තැන්පතු පවත්වාගෙන යාම, විද්‍යුත් මුදල් ආශ්‍රිතව සේවා සැපයීම ළමයි මේ ජංගම ගිණුම් හිමියෙක්ට ලබා දෙන ළමයි අනෙකුත් ගිණුම් හිමියන්ට ලබා දෙන්නේ නැති වැදගත්ම ෆැසිලිටි එකක් තමයි ළමයි මේ මොනවද බැංකු අයිරා කියලා කියන්නේ. බැංකු අයිරාවක් කියලා කියන්නේ ජංගම ගිණුමේ තියෙන හරශේෂයක් ඉක්මවා බැරශේෂයක් තියෙනවා නම් ඒ බැරශේෂයේ පියවීම සඳහා බැංකුව විසින් తాවකාලිකව කෙටි කාලීන ණයක් ලබා දෙනවා ඊටාම ඉක්මනින්. ඔක තමයි බැංකු අයිරාවක් කියන්නේ. දැන් බැංකු අයිරා පහසුකම ලබා ගන්න ළමයි අනිවාර්යයෙන්ම ඔයාලට මොනවද තියෙන්න ඕනද? ඔයාලට අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක් තිබිය යුතුමයි. එහෙනම් බැංකු අයිරා පහසුකම් ලබා දීම තමයි ජංගම ගිණුම් හිමියෙක්ට පමණක් ලබා දෙන සේවාවක් වන්නේ. මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමියෙක් වන කපිල ලංකා බැංකුවේ ජංගම ගිණුම් හිමියෙක් වන සපුමල්ට චෙක් පතක් නිකුත් කර ඇත. මෙම සිද්ධිය සඳහන් චෙක් පතේ අනකරු ආදායකයා පිළිවෙලින් දැක්කන පිළිතුර තෝරන්න. අය බලමු. ළමයි කවුද ළමයි මේ අනකරු කියලා කියන්නේ? අනකරු කියලා කියන්නේ චෙක් පතට අනක් නිකුත් කරන පාර්ශවය. සරලව කිව්වොත් ළමයි චෙක් පතේ අයිතිකරුවාට තමයි අපි අනකරු කියලා කියන්නේ. ආදායකයා කියන ළමයි චෙක් පත අනකරන පුද්ගලයා විසින් චෙක් පත ලබා දෙන්න පාර්ශවය තමයි ආදායකයා කියලා කියන්නේ. තව ඉන්නවා ළමයි ධාරකයා කියලා කෙනෙක්. ධාරකයා කියලා කියන ළමයි අනකරු විසින් චෙක් පතක් නිකුත් කළ පසු එම චෙක් පත
අතෙහි තියාගන්න පුද්ගලයාට තමයි ධාරකයා කියලා කියන්නේ. හරි. ඊට තව එක්කෙනෙක් ඉන්නවා ළමයි චෙක්පත් සම්බන්ධයෙන් අනලදු කියලා. අනලදු කියලා කියන්නේ චෙක්පතේ අනකරු විසින් නිකුත් කරන ක්‍රියාත්මක කරන පාර්ශ්වය තමයි චෙක්පතේ අනකරු විසින් නිකුත් කරන ක්‍රියාත්මක කරන පාර්ශ්වය තමයි ළමයි අපි කියන්නේ අනලදු කියලා. දැන් මෙතන පැහැදිලිව පේනවා ළමයි මහජන බැංකුව කියලා ළමයි දෙකක්ම තියෙන උත්තරාංක 1 සහ 3. එතන මහජන බැංකුව කියන ළමයි අනලදු අපේ අනලදු අහන්න නැති නිසා ප්‍රශ්නාංක ඒ කියන්නේ රෝමි ඉලක්කාංක 1 සහ 3 කියන අපිට උත්තර ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපේ උත්තර තියෙන්නේ 2 සහ 4 අතරේ. අය බලමු. මෙතන ළමයි මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමි කරන කපිල කියන ළමයි කපිල විසින් තමයි චෙක්පත දීලා තියෙන සපමාන නම් කතා දෙකක් නැහැ. කපිල තමයි අනකරු ආදායකයා සපමාන උත්තරේ 4. උත්තරේ 4 ළමයි. මම හිතන්නේ මගේ පිටිපස්සට වැහිලා තියෙන්නේ ඔයාලට මගේ උත්තරේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ උත්තරේ. මේ තියෙන ප්‍රශ්නාංක 4 තමයි උත්තරේ. ඊළඟ ගන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණය කර තිබූ දිසානායක රයිති මෝටර රථයක් ඔහුගේ රියදුරු වන බණ්ඩාර විසින් පදවාගෙන යන අතරතුර අනතුරට පත්වන ලදී. මෙම සිද්ධිය සඳහා රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂයේ දෙවන පක්ෂයේ පිළිවෙලින් වන්නේ කවුරුන්ද? ළමයි අපි පළමු පක්ෂය කියලා කියන්නේ ළමයි කාටද? අපි පළමු පක්ෂය කියලා කියන්නේ රක්ෂණය කරන පුද්ගලයා. හරිද? අර සරලව කිව්වොත් රක්ෂිතයා. ඒ කියන්නේ රක්ෂණය කරන කෙනා. දෙවන පක්ෂය කියලා කියන්නේ ළමයි රක්ෂණය කරලා දෙන එක්කෙනා. හරිද? අපි යාට කියනවා බොහෝ දුරට රක්ෂණ සංස්ථාවක් අද රක්ෂණය කරන ආයතනය තමයි ළමයි දෙවන පක්ෂය කියන්නේ. තෙවන පක්ෂය කියලා කියන්නේ දැන් මේ අපි රක්ෂණය කරන අරමුණ තියෙනවානේ. ඒ අරමුණ නිසා ඇත්ත වශයෙන්ම පළවෙනි පක්ෂය දෙවෙනි පක්ෂය හැර වෙන ඕනම පුද්ගලයෙක්ට සිදුවන හානියක් හෝ දේපලකට සිදුවන හානියක් නම් එයා තමයි තෙවන පාර්ශ්වයත් අපි තර්ඩ් පාර්ටි කියලා කියන්නේ. හරි. අය බලමු. මේකට අනුව නම් රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ දිසානායක රැති මොහොතට තියෙන කතාව දෙකක් නෑ. දිසානායක කියලා කියන්නේ මෙතන කවුද? පළවෙනි පක්ෂය. දෙවන පක්ෂයේ විදිහට කියන්නේ රක්ෂණ සංස්ථාව. එනම් උත්තරය දිසානායක සහ රක්ෂණ සංස්ථාව උත්තරය 1. අපෙන් අහලා තියෙනවා sannivedana ක්‍රියාවලියක ප්‍රතිපෝෂණය හා සම්බන්ධ පහත ප්‍රකාශය ඇතුළින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. බලමු මොකක්ද මේ ප්‍රතිපෝෂණය කියන්නේ? ප්‍රතිපෝෂණයක් කියලා කියන්නමයි මොකක්ද ඇත්තරම? දැන් යවන්නා ඉන්නවා. යවන්නා විසින් කිසියම් වූ මාධ්‍යයක් හරහා පණිවිඩයක් යවනවා ලබන්නාට. ලබන්නා විසින් ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. ප්‍රතිචාරයක් දක්වලා ලබන්නා විසින් යවන්නා වෙත නැවත ප්‍රතිපෝෂණයක් යවනවා කියලා කියනවා. මොකද්ද මේකෙන් මේ අදහස් කරන්නේ මේ ප්‍රතිපෝෂණයක් කියන එකෙන්? ප්‍රතිපෝෂණයක් කියලා කියන්නේ මගේ මොකක් කර ලැග්ගයක් පේනවද මේ නිකන් හිර වෙනවා වගේ පේනවද? නෑ සර්. නෑ නේ රයිට්. එතකොට මේ ප්‍රතිපෝෂණයක් කියලා කියන්නේ මොකක්ද අත්‍තරම? ප්‍රතිපෝෂණයක් කියලා කියන්නේ ලබන්නා විසින් යවන්නා එව් පණිවිඩය තේරුම් ගත්තට පස්සේ එයා ඒකට රියැක්ෂන් එකක් දක්වනවා. ඒකට තමයි ප්‍රතිචාරය කියලා කියන්නේ. දැන් එයා ඒක ප්‍රතිචාර දක්වුවට වැඩක් නැහැ. යවන්නා දන්නේ නැහැ ඇත්තරම ලබන්නා විසින් ඒක තේරුම් ගත්තද නැද්ද? එතකොට යවන්නා දන්නේ නැහැනේ ඇත්තරම ලබන්නා මේ වැඩේ තේරුම් ගත්තද කියලා. අන්න ඒ නිසා ලබන්නා විසින් යවන්නාට පොඩි ඉඟියක් දෙනවා මම මේ කතාව තේරුම් ගත්තා කියලා. මම ඔයාලට මේක තව උදාහරණයකින් කියන්නම්. ඔයාගේ යාළුවට මැසේජ් එකක් යවනවා WhatsApp එකේ. එතකොට යවන්නා ඔයා මාධ්‍ය විද්‍යුත් right පණිවිඩය තමයි ඔයා හෙට ඉස්කෝලේ එනවද? දැන් ඒක ඔන්න සෙන්ඩ් වෙලා ඔයාගේ යාළුවට පේනවා WhatsApp එකේ. ඔයාගේ මැසේජ් එක. අනේ යා කියවනවා. අන්න ඒකට කියන මොකක් කියලාද? ප්‍රතිචාරය. එයා එතකොට කල්පනා කරනවා මේකට උත්තරේ මොකක්ද දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා කියනවා ඔව් මචං මම හෙට එනවා කියලා එයා දානවා මැසේජ් එක. අන්න ඒක තමයි මොකක් කියලා කියන්නේ ප්‍රතිපෝෂණය කියන්නේ. ඒකෙන් තමයි ඔයා තේරුම් ගන්නේ මං යව මැසේජ් එක මගේ යාළුවා දැක්කා. එයා සීන් කළා. එයා මගේ මැසේජ් එක තේරුම් ගත්තා. ඒ නිසා එයා මට කිව්වා ඔව් මචං මම හෙට ඉස්කෝලේ යනවා කියලා.
අන්න ඒක තමයි මොකක් කියලා කියන්නේද අපි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. හරි. බලමු මේ හා සම්බන්ධ උත්තරයක් මේකේ තියෙනවද කියලා. පණිවිඩය යවන්නාගෙන් ලබන්නාට වාචිකව හෝ වාචික නොවන මාධ්‍යයකින් ලැබෙන ප්‍රතිචාරය ප්‍රතිපෝෂණයයි. පණිවිඩය යවන්නාගෙන් ලබන්නාට වාචික යවන්නාගෙන් ලබන්නාට නෙමෙයි ළමයි යන්නේ මම කට කැඩනකම් කිව්ව කතාව මොකද්ද? ලබන්නා විසින් යවන්නාට තමයි යවන්නේ. එහෙනම් අපිට පේන උත්තරය දෙක පණිවිඩය ලබන්නාගෙන් යවන්නාට වාචික හෝ වාචික නොවන මාධ්‍යයකින් ලැබෙන ප්‍රතිචාරය තමයි ප්‍රතිපෝෂණය කියනවා. එහෙනම් උත්තරේ 11ට 2. ඊළඟට භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල නෞකාවකට අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා නිසුන් දැක්වෙන පිළිතුර තෝරන්න. භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල නෞකාවක. භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල නෞකාවකට මොනවද ඕනේ? වරායක් ඕනේ. ඉතින් විශාල නෞකාවට ළමයි ගුවන් මාර්ගයක් ඕනේ නැහැ. ඒක තනිකර විහිළුවක්නේ. ඒතොර ඒ කියන විදිහට මේ නැව යන්න ඕනේ අහසේ. හරි? එහෙම යන්න විදියක් නැහැ. ඊළඟ ඩීසල් වරායේ මහා මාර්ග. දැන් මේ උත්තරට අනුව නම් මේ නැව ගිහලා තින්නේ මහා පාරේ. එහෙම යන්න දෙයක්වත් නැහැ. ජල මාර්ග ගුවන් තොටුපළ. දැන් මේ කියන දේ ළමයි මේ නැව මුහුදේ ගිහිල්ලා පාක් කරන්නේ ගුවන් තොටුපළේ. එහෙම වෙන්නේ දෙයක් නැහැ. හතරවෙනි කනුව ඩීසල් ජල මාර්ග වරාය. ඒක හරි. නැවක් නවත්තන්න ඕනේ වරායි. නැවක් යන්නේ ජල මාර්ගයක. නැවට අවශ්‍ය ඉන්ධන ඩීසල්. අපි දන්නවා ප්‍රවාහනයේ තියෙන මූලිකාංග හතරක් මාධ්‍ය මාර්ගය බලය සහ පර්යන්තය කියලා හතරක්. බලමු 13. පහත් දැක්වෙන්නේ වෙළඳාම සිදු වූ අවස්ථා කිහිපයක හිසි වෙළඳාම අතරින් සිල්ලර වෙළඳාම අයත් වන්නේ. දන්සලක් දින සඳහා සුනිල් සහල් කිලෝග්‍රෑම් 200ක් මිලදී ගැනීම. බේකරි හිමියක ධනපරසිය බේකරි නිෂ්පාදන ආපනශාලාවට විකිණීම. ගඩොල් නිෂ්පාදකයෙක් වන විසින් ගඩොල් 5000ක් ඇයගේ නිවස ඉදිකිරීම සඳහා සුදාචාර විකිණීම. අශෝක කතාව. සිල්ලර වෙළඳාම කියන ළමයි හොඳට මතක තියාගන්න අවසාන පාරිභෝගික චේතනාවෙන් භාණ්ඩ හා සේවා අලෙවි කිරීම. දන්සලක් සඳහා සුනිල් සහල් කිලෝග්‍රෑම් 200ක් දෙනවා කියන ළමයි ඇත්ත කතාව සුනිල් කිලෝග්‍රෑම් 200ක සහල් දුන්නාට පස්සේ ඒ දන්සලට තමයි ඒක දෙන්නේ. ඒතර දන්සලේ ඉන්න අර එන බැතිමත්තු ඒ දන්සලෙත් ඇවිල්ලා ඒ බත්ති ගිල්ලට පස්සේ ඒක බටර යනවා. ඒතර ආයි ඒ සහල් ටික කවුරුත් පාරිභෝජනය කරන්නේ නැහැ. එන එක අවසාන පාරිභෝජන චේතනාවෙන් කරපු වැඩක් කියලා අපිට පේනවා. එහෙනම් ඒ උත්තරේ හරි. බේකරි හිමියක ධනපාලසිය බේකරි නිෂ්පාදන ආපනශාලාවට විකිණීම. එතන පැහැදිලිව කියනවා මේක නම් සිල්ලර වෙළඳාමක් නෙමෙයි කියලා. මොකද හේතුව සිල්ලර වෙළඳාම කියලා කියන්නේ අවසාන පාරිභෝගික චේතනාවෙන් භාණ්ඩ හා සේවා විකිණීම. කියන්නේ අවසාන පාරිභෝගිකයා විසින් තමයි මිලදී ගන්න ඕන. ඒ කියන්නේ නැවත විකිණීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්න බෑ. දැන් මෙතන පැහැදිලිව කියනවනේ බේකරි හිමියක ධනපාල විසින් තමන්ගේ බේකරි නිෂ්පාදන ආපනශාලාවට කොනලා තියෙන්නේ. ඒතර මේ කරලා තියෙන්නේ තොග වෙලෙන්දෙක් විසින් සිල්ලර වෙලෙන්දෙට භාණ්ඩ විකිණීම. ඒතර බේකරි නිෂ්පාදන ආපනශාලාවට විකාම් පස්සේ ආපනශාලාව විසින් තමයි පාරිභෝගික කරන්නේ. එහෙනම් මෙතන අනිවාර්යෙන් B කියලා කියන්නේ මොනවද? සිල්ලර වෙළඳාමක් නෙමෙයි. ඒක තොග වෙළඳාම. ඊට පස්සේ ගඩොල් නිෂ්පාදකයෙක් විසින් ගඩොල් 5000ක් ඇගේම නිවස දිගින් සඳහා සුජාතාර විකිණීම. කිසි කතාවක් නැහැනේ. සුජාතාර විකුණන්නේ මොනව වෙනුවෙන්ද? නිවස හදන්න. ඒතර නිවස හැදුවාම පස්සේ ඒ ගඩොල් ටික ආයෙ පාරිභෝජනය කරන්න බෑ. ඒක කෙලින්ම ගෙදර හදන්න පාවිච්චි කරලා තියෙනවා. ඒකත් අවසාන පාරිභෝගික චේතනාවෙන් මිලදී ගත්ත දෙයක්. එහෙනම් උත්තරේ A හා C තමයි. මොනවද? සිල්ලර වෙළඳාමක් කියලා අපිට මෙතන හඳුන්වන්න පුළුවන්. right. අපි යන් ඊළඟට විදුහල්පතිතුමා විසින් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සාර්ථකව පැවැත්වීම සඳහා කමිටු පිහිටුවා ඒවාට සමාජිකයන් පත් කරන ලදී. මේ අයත් වන්නේ කළමනාකරණ ක්‍රියාවලියේ කුමන කාර්යයටද? අපි දන්නවා කමිටු පිහිටුවලා කරනවා කියලා කියන්නේ මේ කරලා තියෙන්නේ වැඩ බෙදීමක් කරලා තියෙන වැඩ බෙදීම කියලා කියන්නේ සංවිධානකරණයේ උත්තරය 2. 15 සෙල්ලම් බාන අලෙවි කරන ව්‍යාපාරයක් විසින් අවුරුදු 5ට අඩු ළමයෙකුගේ උපන්දින සඳහා කරනු ලබන ඕනෑම මිලදී ගැනීම සඳහා සෙල්ලම් බඩු නොමිලේ ලබා දී ඇත. සෙල්ලම් බඩු අපිට දෙනවා. එහෙනම් මේ අනුව අලෙවි කරන අරමුණු ඉදිරි සඳහා මෙහිදී භාවිතා කරන ඇත්තේ අලෙවි කරන මිශ්‍රයේ කුමන විචල්යක්ද? මෙතන අපිට දැක්ගාම පේනවා අපි මොකද මේ කරලා තියෙන්නේ? දැන් උපන්දිනේ දවසේ ගත්ත භාණ්ඩයකට අමතරව තව gift එකක් දෙනවා කියලා කියන්නම තමයි මෙතන මොකද්ද කරලා තියෙන්නේ? මෙතන කළාම තියෙන ළමයි ප්‍රොමෝෂන් එකක් නේද? ඒ කියන්නේ කෙලින්ම ළමයි මාකටිං තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳ මාකටිං එකක් කරලා දෙනවා ළමයි ප්‍රොමෝට් කරන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම ළමයි භාණ්ඩයක් දුන්නට පස්සේ දැන් අපි තමු භාණ්ඩයක්
භාණ්ඩයක් අරගෙන ඒ භාණ්ඩෙට තව ගිෆ්ට් එකක් දුන්නාම පස්සේ මොකද වෙන්නේ? අර පාරිභෝගිකයා සැටිස්ෆයි වෙනවා. එතකොට මේ පාරිභෝගිකයා ආයි භාණ්ඩ ගන්න කාගෙන්ද? ඒ කඩෙන්ම. සහ එයා තවතරටත් කියන් යනවා මචං මෙතනින් මේ ගිෆ්ට් එකක් ගන්නේ මෙතන බර්ත්ඩේ ගිෆ්ට් මරු අපිට එක්ස්ට්‍රා ගිෆ්ට් එකකුත් දෙනවා ඒක මාර වටිනවා කියලා හැමෝටම කියනවනේ. ඒත් ඔටෝමැටිකලි මොකද වෙන්නේ? ව්‍යාපාරයේ ප්‍රවර්ධන. උත්තරේ 4 ප්‍රවර්ධනය. හරි. හරි. අය බලමු. 16 පහ සඳහන් ආයෝජන මාර්ග අතුරින් අවදානම අඩුම ආයෝජන මාර්ගය තෝරන්න කියලා තියෙනවා. අය බලමු. දැන් මෙතන පොඩි කතාවක් කියන්න තියෙනවා. මම හිතනවා එයා මේ කතාව හරියට තේරුම් ගත්තේ නැහැ කියලා. මම චුට්ටක් මේක පැහැදිලි කිරීමක් කරන්න. අපි මේ ආයෝජන මාර්ග තෝරනකොට අපිට කියනවා ආයෝජන මාර්ග අතුරින් අවදානම අඩුම ආයෝජන මාර්ගය තමයි රජය විසින් සපයන ලබන ආයෝජන සුරකුම්පත් කියලා කියනවා. ඒකට හේතුව තමයි මේක මේක ඔකලා මෙච්චර අදාළ නැහැ මම ඒකට පැහැදිලි කරලා කියන්න. ඇයි මේක ඇත්තටම අවදානම අඩු කියලා? හේතුව තමයි දැන් අපි ආයෝජනයක අවදානම කියන එක බලපාන පළවෙනි ප්‍රධානම සාධකයක් තමයි ඒ ආයෝජනයේ විසින් ආයෝජනය කරනු ලබන පාර්ශ්වයන්ගේ පවතින පැවැත්ම කියන එක. කියන්නේ ඒගොල්ලන් පුණ්‍යවත් වෙනවා කියන ළමයි බංකොලොත් වෙනවද කියන එක. බංකොලොත් වෙන එක්කෙනෙක්ද නැද්ද? හොඳට සල්ලි තියෙන ආයතනයක්ද නැද්ද කියන එක මත මේ ආයෝජනයේ සුරක්ෂිතතාවය සෑහෙන්න බලපානවා. ආයෝජනීය සුරක්ෂිතව තියෙනවද නැද්ද කියන එක. දැන් අපි ව්‍යාපාරයක් පැත්තෙන් බැලුවොත් ව්‍යාපාරයක් විසින් රජයේ තියෙන සුරකුම්පත් ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර වගේ දේවල් ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් වගේ දේවල් ඒවා මිලදී ගත්තොත් එතෙන්දී බොහෝ දුරට ආයෝජනීය අවදානම අඩුයි කියලා කියනවා. ඒකට හේතුව තමයි භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරන දේවල් නිකුත් කරන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින්. ඔයා දන්න දෙයක් තමයි ඕනම රටක රජය කියන දේ සෑහෙන්න බංකොලොත් වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. දැන් ඔයා මූල්‍ය ආයතනයකින් සල්ලි ගත්තොත් ඒ මූල්‍ය ආයතනය ඕන වෙලාවක කඩන් වැටෙන්න පුළුවන්. හැබැයි රජයක් කියන එකක් කඩන් වැටෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. දැන් අපේ ලංකාවට වෙච්ච දේ බලන්නකො. අපේ ලංකාව දැන් ඔයගොල්ලෝ මේගොල්ලන් මට්ටමට දාලා නැහැ. මේක නිකන් අර මම A level ඉකෝන් ක්ලාස් එකේ ළමයින්ත් එක්ක කතා කරන දෙයක්. දැන් අපි ගත්තාන් පස්සේ අපේ ලංකාවත් කිව්වනේ මේ ෆිෂ් රේටිං එක මූඩීස් වගේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අපිට කිව්ව කතාවක් තමයි අපි බංකොලොත් වීමේ රටක් බවට පත් වුණා කියලා. හැබැයි අපේ රජය කොහොම හරි මැච් එකක් ගහලා මහ බැංකුව සැලකිය යුතු මූල්‍ය ප්‍රතිපත්ති සහ ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. එයාට මේක බරපතල වැඩි හිතන්න එපා. අහන් ඉන්නකො මම කතාවක් කියනවා කියන්නේ. මූල්‍ය කියන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ෆිස්කල් ප්‍රතිපත්ති කියන දේවල් ක්‍රියාත්මක කළේවත් හද කළා ලංකාවේ ආර්ථිකය නැවතත් ප්‍රශස්ත මට්ටමකට අරගෙන ආවා. හරි ප්‍රකෘති මට්ටම නෙවෙයි ප්‍රශස්ත මට්ටම. يعني තිබ්බ තැනටම අරන් ආලා තිබ්බ තැනට වඩා පොඩ්ඩක් පල්ලයට ෂේප් එකේ අරගෙන ආවා කොහොමද? අද අපි ටිකක් හරි කාලා බීලා ඉන්නේ මහ බැංකුව ක්‍රියාත්මක කරපු පොලිසි සිස්ටම්ස් නිසා තමයි. හරි අපි කියන්නේ තද දැඩි ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කළේ. රයිට් ආනයන අපර වාහන ආනයනය කරන එක තහනම් කළා, ටැක්ස් වැඩි කළා, වැට්ටයක් ගැහුවා, ඒ වගේ බදු අය කළා, ලොකු දේවල් ටිකක් වගේ රට මේ තැනට ගත්තේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ රටක් කියන එක බංකොලොත් වෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන අඩුයි ව්‍යාපාරයකට සාපේක්ෂව. ව්‍යාපාරයක් ගත්තාන් පස්සේ ඕන වෙලාවක බංකොලොත් වෙන්න තියෙන chance එක වැඩි. රජයට සාපේක්ෂව. ඒ නිසා අපි කියනවා ව්‍යාපාරයක් විසින් නිකුත් කරන ලබන ආයෝජනයකට වඩා රජයක් විසින් නිකුත් කරන ලබන ආයෝජනයක අවදානම සෑහෙන අඩුයි කියලා කියනවා. ඒ නිසා තමයි මේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම, දීපල මිලදී ගැනීම, සාමාන්‍ය කොටස් මිලදී ගැනීම කියන තුනම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමටත් වඩා ආයෝජන අවදානම වැඩි කියලා කියන්නේ. ඒ නිසා භාණ්ඩාගාර බිල්පත මිලදී ගන්නවා කියන එක තමයි ආයෝජන අවදානම අඩුම එක. මොකද භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන රජයේ විසින් භාණ්ඩාගාර බිල්පතක් කියලා කියන්නේ වර්ෂයකට වඩා අඩු කාලයකින් කල්පිරීමකට ලක්වන සුරකුම්පත් විශේෂයක් රජයක් විසින් නිකුත් කරනු ලබන.
උත්තරේ 16ට 7 3. right. අපි ඊළඟට යමු. ගනුදෙනුවා ගිණුම් කරන සමීකරණ බලපාන ආකාරයේ පහක් දැක්කේ. අර පේනවා පැහැදිලිව වත්කම 15000න් අඩු වෙලා වකීම් 15000න් අඩු වෙනවා. දැන් වත්කම් සහ වකීම් දෙකම අඩු වෙන්න නම් බලපාන හේතු කිහිපයක් තියෙන්න ඕනේ. එකක් තමයි වකීමක් නිදහස් වීම. අනිත් එක වත්කම් අඩු වෙනවා කියලා කියන්නේ වගකීමේ පියවීම උදෙසා වත්කම් භාවිතා කිරීම. එහෙනම් මෙතන දල අදහස තමයි වගකීමක් පියවීමක් සඳහා වත්කම් භාවිතා කිරීම තමයි ළමයි මෙතන වෙලා තියෙන්නේ. අයි බලමු ඒ වගේ සංසිද්ධියක් මේකේ තියෙනවද කියලා උත්තර වෙන්න. සුනිමාල්ගේ 15000 බඩුතෝ කියන ණයට ගත්තාම ළමයි වත්කම් අඩු වෙන්නේ නැහැ ළමයි වැඩි වෙන්න ඕනේ. වගකීම් කියන එක අඩු වෙන්නේත් නැහැ. ණය හිමි කියන වගකීම වැඩි වෙන්න ඕනේ. ණය හිමියෙකු පියාලට රුපියල් 15000ක් මුදලින් ගෙවීම. අන්න ළමයි ණය හිමියෙක් වෙච්ච පියාලට සල්ලි ගෙවද්දී නම් අනිවාර්යෙන් ණය හිමි වගකීම අඩු වෙනවා. මුදලින් පියවීම නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් උත්තරේ 17ට දෙක. අපි එමු 18. පහත ගනුදෙනු තුළින් හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු වන්නේ කුමක්ද? ළමයි හිමිකම අඩු වෙන්න බලපාන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරයක් ගැන්ලි සිදු කිරීම. දෙවෙනි ක්‍රමය තමයි ව්‍යාපාරයේ වියදමක් සිද්ධ වීම. ප්‍රධාන හිමිකමට බලපාන සාධක හතරක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධනය. නැත්නම් අපි අතිරේක ප්‍රාග්ධනය කියන්න පුළුවන්. දෙවෙනි එක ළමයි ගැනිලි. තුන්වෙනි එක ළමයි ආදායම. හතරවෙනි එක වියදම්. ඔය හතරෙන් ඕන එකක් හිමිකම වෙනස් වීම බලපාන ගනුදෙනු කියලා අපි කියනවා. අපි මෙතනින් අහන්නේ හිමිකම අඩු වෙන බලපාන ගනුදෙනු. එහෙනම් හිමිකම අඩු වෙන බලපාන දේවල් දෙකයි. එකක් ගැන්ලි අනිත් එක වියදම්. හිමිකම වැඩි වෙන බලපාන හේතු දෙකයි. එකක් අතිරේක ප්‍රාග්ධනය දෙවෙනි එක ආදායම්. දැන් අපිට මෙතන අදාළ වෙන්නේ ගැනිලි හෝ වියදමක් ගැන. අය බලමු මෙතන උත්තර වලින් ගැනිලි හෝ වියදමක් තියනවාද කියලා. අයිතිකරු 10000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම වෙන එක හිමිකම වැඩි වෙන බලපාන ගනුදෙනු මම කලින් කතා කළා. ව්‍යාපාර රුපියල් 6000ක ආදායමක් මුදලින් ලැබීම ඒක ආදායමක් අපි කතා කරලා ඒක හිමිකම වැඩි වෙන බලපාන ගනුදෙනුවක් කියලා. 10ක වට්ටමටත් ණය හිමියෙකුට මුදල් ගෙවීම 2500ක රක්ෂණ ගාස්තුවක් මුදලින් ගෙවීම. හරි. 10ක වට්ටමටත් ණය හිමියෙකුට මුදල් ගෙවීම. එතන ළමයි හිමිකම අඩු වෙන බලපාන්නේ නම කල්පනා කරනවා ඇති කොහොමද මෙතන හිමිකම අඩු වෙන්නේ නැත්තේ මේ ණය හිමියට සල්ලි ගෙවලා නැහැ කියලා. ඉතින් ළමයි ණය හිමියෙක්ට සල්ලි ගෙවුවාම ළමයි හිමිකම අඩු වෙන්නේ නැහැ. ඇත්තටම අඩු වෙන්නේ මොනවද? මුදල් කියන වත්කම තමයි අඩු වෙන්නේ. දැන් 10ක වට්ටමක් ගෙවුවාන් පස්සේ ළමයි මෙතන ණය හිමියෙක්ට වට්ටමක් ණය හිමියෙක් විසින් වට්ටමක් දෙනවා කියන ළමයි අපි ඒකට කියන්නේ ලද වට්ටමක් කියලා. ලද වට්ටමක් කියලා කියන්නේ ළමයි සරලව ව්‍යාපාර ආදායම. මොකද අපිට ගෙවන්න තියෙන අගේ අපි අඩු කරලා තමයි ඒ අදාළ පාර්ශ්වයට ගෙවන්නේ. ඒතර අපි අඩු කරපු මුදල අපිට ව්‍යාපාර ආදායමක් වශයෙන් දෙනවා. මොකද අපි සරල ටික ව්‍යාපාරේ ණය හිමියට ගෙවන්න නැති නිසා. දැන් උත්තරේ 4 2500ක රක්ෂණ ගාස්තුව මුදලින් ගෙවීම මේක තමයි වියදමක්. ඒකයි මේක හිමිකම අඩු වෙන බලපාන ගනුදෙනුවක් කියලා කියන්නේ. 19. ගනුදෙනුව සටහන් කිරීමට අදාළ දිසටහන් කිහිපයක් සටහන් පහක් දැක්වේ. මුදල් ගිණුම හර 5000යි ණයගත ගිණුම බැර 5000යි. අයියෝ මේක දැක්කහම පේනවා ණයගත ගිණුම බැර වෙනවා කියලා කියන්නේ ළමයි මේ ණයගතියෙක්ගෙන් සල්ලි හම්බෙලා කියන එකම තමයි. මොකද මුදල් ගිණුම හර වෙද්දී අනිවාර්යෙන් තේරුම් ගන්න දෙයක් තමයි ණයගතියෙක්ගේ රුපියල් 5000ක් සල්ලි හම්බුණා කියන එක තමයි මෙතන වෙලා තියෙන්නේ. බලමු. භාණ්ඩ තෝගය ණයට විකිණීම වැරදි. ණයගතියෙක්ගෙන් රුපියල් 5000ක මුදලක් ලැබීම උත්තරේ 19ට 2. 20. පහ තීරුවේ ගිණුම් වර්ගද x තීරුවේ ලෙජර් ගිණුම්ද කිහිපයද පහක් දැක්වේ. x තීරුවේ සඳහන් වන ගිණුම් වර්ග y තීරුවේ ලෙජර් ගිණුම් සමග අනුපිළිවෙලින් ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ. අපි දන්නවා වත්කම් ගිණුමක් තමයි ළමයි ණය ගැටියෝ කියන්නේ. වකීම් ගිණුමක් තමයි ළමයි උපසිත විදුලි වියදම් කියලා කියන්නේ. ආදායම් ගිණුමක් තමයි විගුම් කියන්නේ. වියදම් ගිණුමක් තමයි වේතන කියන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ C D B A උත්තරේ 3. හරි. මම හිතනවා අපි ප්‍රශ්න 20ක් අවසන් කළා. ආයෙ බලමු 21 වෙනි ප්‍රශ්නේ. හරි. වැඩිවීම බැර අඩුවීම හර දිසටහන මූල ධර්මයේ නිරූපණය වෙන ගිණුම් වන්නේ. අපි දන්නවා ළමයි දිසටහන රීතියක් තියෙනවා. දිසටහන රීතිය අනුව වත්කමක් හෝ වියදමක් වැඩි වේ නම් හර වෙනවා, අඩු වේ නම් බැර වෙනවා. ආදායම් හිමිකම් සහ වගකීම් කියන ගිණුම් වැඩි වුණොත් බැර වෙනවා, අඩු වුණොත් හර වෙනවා. දැන් වැඩි වුණොත් බැර වෙන, අඩු වුණොත් හර වෙන ගිණුම් වර්ග තුනයි තියෙන්නේ. එක්කෝ ඒක හිමිකම් ගිණුමක් වෙන්න ඕනේ, නැත්නම් ඒක වගකීම් ගිණුමක් වෙන්න ඕනේ, නැත්නම් ඒක ආදායම් ගිණුමක් වෙන්න ඕනේ. බලමු මේ හතරෙන් මොන ගිණුම්ද හිමිකම්, වගකීම්, ආදායම් වෙන්නේ කියන්නේ. ළමයි දුන් වට්ටමක් කියන්නේ අපි දෙන වට්ටමක්, ඒක වියදම් ගිණුමක්. මුදල් ගිණුම කියලා කියන ළමයි ඒක වත්කම් ගිණුමක්. ගැනුම් කියන ළමයි ඒක
ගැනුම් ගිණුමක් සහ ප්‍රාග්ධන ගිණුමක්. ළමයි ගැනුම් ගිණුමක් කියලා කියන්නේ අපි වියදම් ගිණුමක්. ඔයාක දන්නවා ලාභලා ප්‍රකාශී විකුණුම් පිරිවැය කියලා අපි ළමයි ආරම්භක තොගයට ගැනුම් එකතු කරන්නේ. ඒ නිසා තමයි ප්‍රාග්ධන ගිණුම කියන්නේ ළමයි හිමිකම් ගිණුමක්. ඒ නිසා 21කට උත්තරේ 4. ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙන හටහන් කරන දාන මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ව්‍යාපාර රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම හටහන් කරන අවශ්‍ය මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත රක්ෂණ ගාස්තු මුදලින් ගෙවනවා කියන ළමයි මෙතන මුදල් ගෙවීමක්. එහෙනම් අනිවාර්යයෙන්ම මුදල් පොතක් සහ ගෙවීම වවුචරයක් තමයි තියෙන්න ඕනේ. බලන්න ළමයි උත්තරංක 3 සහ 2. ඔයා ඒ කියන්නේ මුලින්ම තේරුම් ගන්න ඕනේ මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මොකක්ද සහ මූලික පොතක් කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔයාට අනිවාර්යෙන් 1 2 1 3 තමයි ගන්න හිතෙන්නේ. අපි දන්නවා මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන ළමයි ගෙවීම් වවුචරයක්. මූලික පොතක් තමයි මුදල් පොත. ඒ නිසා 22ට උත්තරය 3. 23 2023 3:30 දිනට ව්‍යාපාරයේ බැංකු විනිමය හරශේෂය 15600ක් වූ අතර එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශන අනුව ශේෂය 15100ක් විය. මෙම වෙනසට හේතු වූ ගණදෙනු වන්නේ කුමක්ද? හරි. අය බලමු මේකට උත්තරයක් හොයන්න. අපි එහෙනම් ඇඳගත්තොත් මෙතනට අපි මෙතන ඇඳගමු ළමයි මේ ගිණුම් දෙකක්. හරි. හරි. අය බලමු. මෙන්න මෙතන මෙන්න මෙහෙම කරලා ළමයි අපි කියන්නේ ඔය ගිණුමක් කියලා කියන්නේ. මෙතන දිනන ළමයි ඔන්න බැංකු ප්‍රකාශනයක් තියෙනවා. හරි ඇති. ඔන්න අපි අදලා තියෙනවා ළමයි මේ බැංකු ප්‍රකාශනයක් සහ මුදල් ගිණුමක්. හරිද? දැන් මෙතන කියනවා 2013 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හරශේෂය. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන බැංකු ගිණුමේ හරශේෂය. හරිද? මෙන්න මේ හරශේෂය රුපියල් කීයක් කියලා කියනවාද? 15600ක් කියලා කියනවා. ඒ කියන්නේ හැබැයි අපිට කියනවා මෙන්න මෙතන තියෙන බැංකු ප්‍රකාශන ශේෂය ඒක 15100ක්. ඔන්න උතර වෙනස තියෙන්නේ. අපි මේ ගානක් විතර යනතොත් මෙතන ඉලක්කම් තියෙනවා. එහෙම ඉලක්කම් ගොඩක් දීලා තියෙනවා. හරිද? මෙතන ඉලක්කම් ගොඩක් දීලා තියෙනවා. ඔයා මේකෙන් හරි ඉලක්කම තෝරගන්නවා. මම මේ අදින එක ඕකම බෝඩ් එකේ ඔයාලට පේනව නේද? පේනවා සර්. right. ඒතර මෙතන තියෙන්නේ මේ මුලින් මම ඔයාලට පෙන්නලා තියෙන්නේ මුදල් මෙතන මේ තියෙන බැංකු මේ මුදල් කියනවා මේ තියෙන ළමයි බැංකු සැසඳුම් ප්‍රකාශය. ඒතර මෙතන අපි හැම වෙලාවකම කියන දෙයක් තමයි ව්‍යාපාරයක් ගත්තාම පස්සේ ව්‍යාපාරයේ හැම වෙලාවකම පිළිගන්න දෙයක් තමයි බැංකුව හරි. බැංකුව තමයි ගොඩක් වෙලාවට හරියන්නේ. අපි බොහෝ දුරට වැරදි. ඒතර සාමාන්‍ය බැංකුවල වරදින chance එක අඩුයි අපිට වරදින chance එක වැඩි. එතකොට බැංකුවට 15100ක් ලැබිලා අපිට 15600ක් වෙනවා කියනමයි ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? බැංකුව හරි අපි වැරදි නම් බැංකුව හරි අපි වැරදි නම් අපි හැම වෙලාවෙම හිතනවා බැංකුව හරි ඇති අපි තමයි වැරදි වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් බැංකුව හරි අපි වැරදි නම් මොකද්ද ළමයි මෙතන වෙලා තියෙන්නේ? 15100ක් දාන්න ඕන එක 15600ක් වෙලා කියන ළමයි අපි මොකක් හරි ගිණුමක් අඩු කරලා නැහැ. ඔයාලට තේරුණා මම කියපු කතාව? තේරුණාද? ඔව් සර්. දැන් 15600ක් නෙන්න ඕනේ. හරිද?
දැන් ඉලක්කම වැටෙන්න ඕනේ 15600යි. 15600ක් එන්න ඕන එක 15100ක් එනවා කියලා කියන්නේ අනිවාර්යෙන් එතන වෙලා තියෙන තමයි රුපියල් 500ක් වැඩි. 500ක් වැඩි එකතු කරලා. ඒ කියන්නේ බැංකු ගිණුමට බැංකුවට සාපේක්ෂව ව්‍යාපාරයේ විසින් වැඩිපුර 500ක් එකතු කරලා. වැඩිපුර 500ක් එකතු වෙනවා කියලා කියන්නේම ළමයි එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ වියදමක්. හරිද? වියදමක් තියෙන. ඒ කියන්නේ යා ඒ වියදම අඩු කරලා නැහැ. ඒ වියදම අඩු කරපු නිසා තමයි එයාගේ බැංකුවේ තියෙන ශේෂයට වඩා ව්‍යාපාරයේ ශේෂය වැඩි වුණේ. මොකද හරිනම් ළමයි බැංකුවේ ශේෂය 15100ක් වෙලා මුදල් ගිණුමේ ශේෂයත් 15100ක් වෙන්න ඕනේ. එහෙනම් මුදල් ගිණුමේ ශේෂයත් 15100ක් කරන්න නම් අපි මේ පැත්තට එකතු කරන එකද කරන්න ඕනේ, මේ පැත්තෙන් අඩු කරන එකද කරන්න ඕනේ. 15600 15600 මේ 15600 15100 බවට පත් කරන්න නම් අපි මුදල් ගිණුමට එකතු කරන්න දාන්නේ මුදල් ගිණුමෙන් අඩු කරන්න ඕන. මුදල් ගිණුමෙන් අඩු කරන්න ඕනේ. මුදල් ගිණුමෙන් අඩු කළොත් තමයි දැන් මෙතන ගන්නකො මෙතන 500ක් අඩු කළොත් තමයි මොකක් වෙන්නද? දැන් මෙතනත් 15600යි නා. sorry. මෙතන 15600යි. ඊට පස්සේ මෙතනත් 15600යි. ඒතර මෙතනින් 500ක් අඩු කළාම පස්සේ තමයි මෙතන ශේෂයේ පාගේ එන්නේ මෙතන ශේෂයේ පාගේ එනවා 15100යි. හරිද? ශේෂයේ පාගේ 15100යි. මෙතන 15600 ඉවත් වෙලා ශේෂයේ ඊගේ එනවා මොකක් කියලාද? 15600ක් කියලා. 15600ක් කියලා වෙනස් වෙනවා. දැක්කනේ? එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? 15600 15100ක් බවට පත් කරන්න නම් අනිවාර්යෙන් 500ක් අඩු කරන්න ඕනේ. දැන් මෙයා කළා තියෙන්නේ මොකද්ද? මේ 500 අඩු කරලා නැහැ. දැන් අපෙන් පේපර් එකෙන් අහන්නේ මොකද්ද ඒ 500 කියලා. හරි. දැන් අපි යමු පේපර් එකට. 2013 ඉස්සෙල් දෙනට ව්‍යාපාර බැංකු ගිණුමේ හරශේෂයේ 15600න් අපි කලින් කතා කරලා පරිදි රුපියල් 500ක වෙනසක් තියෙනවා. එහෙනම් මෙතන පැහැදිලිව අපිට පේනවා ස්ථාවර නියෝග මත ගෙවූ තාක්ෂණ මාර්ගයේ 500ක්. මොකද ඒක තමයි බැංකුව විසින් අඩු කරලා නැත්තේ. ඒක අඩු කළා නම් කතා දෙකක් නැහැ. අරකට 15100 බවට පත් වෙනවා මුදල් බැංකු ගිණුමේ හරශේෂයක්. නම් උත්තරේ 23ට 1. ඊළඟට හොඳ හිත ස්ටෝස් පැකට් එකක් 200 බැගින් ටොෆි පැකට්ස් 10ක් ගන්නවා. ඒක 2000යි. විකුණු අතර අඩු කළ වෙළඳ වට්ටම 10%යි. කියන්නේ වට්ටම 200යි. ඔයා දන්නවා ළමයි වෙළඳ වට්ටමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ ලකුණු කළ මිලෙන් අඩු කළ යුතු වට්ටමක්. එහෙනම් අනිවාර්යෙන් අපි ගිණුම්ගත කරද්දී වෙළඳ වට්ටම් කියන දේ අඩු කළා තමයි ගිණුම්ගත කරන්නේ. සරලව කිව්වොත් ණයගැති ගිණුමට හර කරන්නේ වෙළඳ වට්ටම අඩු කරලා පස්සේ ලැබෙන 2000න් 200ක් අඩු කරලා පස්සේ ලැබෙන 1800 බැර කරන්නේ විකුණුම් ගිණුම 1800යි කියලා. බලමු. පළවෙනි දුන් වට්ටම් 200. ළමයි දුන් වට්ටම් 200න් වැඩි වේ කියන්නේ ළමයි මෙතන කියලා තියෙන වෙළඳ වට්ටම් ගැන නෙවෙයි මෙතන කියන මුදල් වට්ටම් ගැන. අපි දන්නවා වට්ටම් වර්ග දෙකක් තියෙන එකක් වෙළඳ වට්ටම් අනිත් මුදල් වට්ටම්. විකුණුම් මාල් 2000ක් වැඩි වේ. වැරදි. ණයගැති වට්ටම් 2000ක් වැඩි වේ. වැරදි. 4 ණයගැති වටනකම 1800කින් වැඩි වේ. අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ වටනාම 10යි. 2016 1.30 ට සුළු මුදල් බාරසතුව තිබූ මුදල රුපියල් 1000ක් වූ අතර 2026 2.1 දින ව්‍යාපාර සුළු මුදල් අග්‍රමයේ වටනාකම 3000ක් දක්වා වැඩි කිරීම තීරණය කරන ලදී. හරි. මම සුණා පැහැදිලි කරන්නම් ළමයි මොකද්ද මේ සුළු මුදල් කියන්නේ? අය මොනේ මේක ගණන් ගන්න බෑ නේද? සුළු මුදල් ගැන ගණන් ගන්න ඔක්කොම කරා. මම සුළු මුදල් ගැන ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්. මෙහෙම හිතන්නකෝ. අපි ව්‍යාපාරයක් ගත්තාම පස්සේ හරිද? ව්‍යාපාරයක් ගත්තාම පස්සේ ව්‍යාපාරයක තියෙනවා සමහර වියදම් වර්ග. හරිද? ව්‍යාපාරයක් ගත්තාම පස්සේ ව්‍යාපාරයට තියෙනවා සමහර වියදම් වර්ග. ඒවා ඊටාම සුළු වගයක්. ඒ කියන්නේ ප්‍රධාන ව්‍යාපාරයටත් සාපේක්ෂව බලද්දී ඊටාම සුළු සුළු වියදම් තියෙනවා. ඒවා ප්‍රධාන මුදල් බාරකරු හරහා ව්‍යාපාරය කරන්න යන්නේ නැහැ. ප්‍රධාන මුදල් බාරකරු හරහා ව්‍යාපාරය කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ප්‍රධාන මුදල් බාරකරුට ඊට වඩා වැඩ දින ඕන තරම් කරන්නේ. ඒ නිසා බොහෝ දුරට එයාලා කරන්නේ සුළු මුදල් බාරකරුවෙක් කියලා
සුළු මුදල් බාරකරුවෙක් කියලා කෙනෙක්ව පත් කරගෙන එයා හරහා තමයි කරන්නේ. તો සුළු මුදල් බාරකරු කියන කෙනා ඉන්නේ ප්‍රධාන බාරකරු කියන මුදල් බාරකරු යටතේ. කියන්නේ එකවුන්ටර් යටතේ තමයි ඉන්නේ. එකවුන්ටර් එයාට මාසෙකට කිසියම් වූ මුදල් ප්‍රමාණයක් දෙනවා. නිශ්චිත මුදල් ලාභයක්. ඒකට තමයි අපි මේ ළමයි සුළු මුදල් අග්‍රිමයක් කියලා කියන්නේ. ඒ දෙන මුදල නැත්නම් ඒ අග්‍රිමය එයා මොකද්ද කරන්නේ? මේ මාසෙට අදාළ වියදම් වලට වියදම් කරනවා. වියදම් කළාට පස්සේ එයාගේ අතේ තියෙනවා නම් යම්කිසි මුදලක් ඒ ඉතුරු වෙච්ච මුදල බලලා ප්‍රධාන මුදල් බාරකරු විසින් ඊළඟ මාසේ අර ලබා දෙන අග්‍රිමය ප්‍රමාණයට ලබා දෙන අග්‍රිමය නැවත සමාන කිරීම වෙනුවෙන් අර ඉතුරු වෙච්ච මුදලට තව මුදල් කිහිපයක් ලබා දෙනවා. මොකටද? අර ලබා දීච්ච අග්‍රිමය සම්පූර්ණ කරන්න. මෙන්න මේකට කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න ප්‍රධාන මුදල් බාරකරුවෙක් ඉන්නවා. ප්‍රධාන මුදල් බාරකරුවෙක් ඉන්නවා. එයා ව්‍යාපාරයේ සුළු මුදල් බාරකරු කියලා කෙනෙක් මේ ඉන්නේ ප්‍රධාන මුදල් බාරකරු. මේ ඉන්නේ ව්‍යාපාරයේ සුළු මුදල් බාරකරු. ප්‍රධාන මුදල් බාරකරු විසින් රුපියල් 5000ක් දෙනවා සුළු මුදල් බාරකරු. එහෙනම් මේ 5000 තමයි ළමයි අපි අග්‍රිමය කියලා කියන්නේ. සුළු මුදල් බාරකරු මේ 5000 වියදම් කරනවා මේ මාසෙට අදාළ රුපියල් 2000ක් 1000ක් ඔය ආකාරයට වියදම් කරන් යනවා. වියදම් කරන් යද්දී මාසේ අවසානයේ සුළු මුදල් බාරකරුගේ අතේ ඉතුරු වෙන ශේෂය තමයි රුපියල් 2000. ඊට පස්සේ මේ 2000 සුළු මුදල් බාරකරු කියනවා ප්‍රධාන මුදල් බාරකරුට මංගාව 1000ක් ඉතුරුයි කියලා. එයා කියනවා. කිව්වට පස්සේ ප්‍රධාන මුදල් බාරකරු මෙයාගේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන අපි දන්නවා අග්‍රිමය 5000යි. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න ඊළඟ මාසයේ මුල කියන්නේ 2.1 අපි තුමු 1.31 කියන 2යි පළවෙනිදා නැවත සල්ලි බේරනවා කීයක් 3000. මෙන්න මේකට අපි කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමක් කියලා. මේකට අග්‍රිමය කියනවා මේකට අග්‍රිමය ප්‍රතිපූර්ණය කියලා කියනවා. හරි. දැන් බලමු මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ඔයාලගෙන් මේ අහලා තියෙන්නේ. ආයෙ බලමු මොකද්ද මේ ඔයාලෙන් මේ අහලා තියෙන කතාව කියලා. බලන්න. දැන් අමර කියලා පුද්ගලයෙක් ඉන්නවා. අපි හිතමුකෝ මේ ඉන්නේ අමර කියලා. මේ ඉන්නේ ප්‍රධාන මුදල් බාරකරු. මේ ඉන්නේ අමර. ප්‍රධාන මුදල් බාරකරු විසින් අමරට රුපියල් 2000ක් දෙනවා. හරිද? අමර මොකද්ද කරන්නේ? මේ රුපියල් 2000 අරගෙන ඒක මාසෙ වියදම් කරනවා. අමර එතන ගාණ කියනවා අමරට මාසේ අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 1.31ක ඉතුරු වෙලා තියෙන ශේෂය රුපියල් කීයක් කියලාද? 100ක් කියලා කියනවා. කියන අද අග්‍රිමේ ඉතුරු වෙච්ච ශේෂය 100යි. එතනින් එහෙනම් අපිට පේනවා මෙයා මේ මාසේ රුපියල් 1900ක් වියදම් කරලා තියෙනවා නේ. අන්න අත. ඊට පස්සේ යාගෙන කතාව තමයි ප්‍රධාන මුදල් බාරකරු තීරණය කළාලු මෙයාට අග්‍රිමේ විදිහට රුපියල් 3000ක් දෙන්න. කීයක් දෙන්නද? 3000ක් දෙන්න තීරණය කළා. දැන් මෙතන තියෙන 100යි ඉතුරු වෙන. මාසේ අවසානයේ ඉතුරුලා තියෙන 100යි. අග්‍රිමේ කීයද? 3000. කීයක් අතේ තියෙනවද? 100යි. අපෙන් අහනවා අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන්න නම් කීයක් දෙන්න ඕනේද? ප්‍රධාන මුදල් බාරකරුට සුළු මුදල් බාරකරුට. ඇත්තටම කීයක් දෙන්න ඕනේද? රුපියල් 1900ක් දෙන්න ඕන. හරිද? වැරදි නේද?
මොකද හේතුව දැන් ප්‍රතිපත්තිය වෙනස් වුණානේ. කලින් 1000 දුන්නානේ. දැන් 3000ක් කියනවා. එහෙනම් දැන් කීයක් ඕනද? 2900ක් ඕන. අග්‍රමේ ප්‍රතිපූර්ණය කරන්න. එතකොට අපෙන් අහනවා ඒකට අදාළව දිස්සටහන මොකක්ද කියලා. ඔයා දන්නවා මම අර කිව්වේ ඒකයි කතාව. ප්‍රධාන මුදල් බාරකරු විසින් තමයි සුළු මුදල් බාරකරුට සල්ලි දෙන්නේ. එහෙනම් මේ 2900 ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට දෙන්න ඕනේ. ඒ නිසා දිස්සටහන වෙන්නේ ප්‍රධාන මුදල් බාරකරු විසින් සල්ලි දෙනවා නම් අනිවාර්යෙන් මුදල් ගිණුමේ සල්ලි අඩු වෙන්න ඕනේ. එහෙනම් දිස්සටහන එන්න ඕනේ. මුදල් ගිණුමෙන් සල්ලි අඩු වෙන්න ඕනේ. එහෙනම් මුදල් ගිණුම බැර 2900යි. මුදල් ගිණුම බැර 2900. ඊළඟට ඒ සල්ලි එන්න ඕනේ සුළු මුදල් ගිණුමට. දැන් සුළු මුදල් ගිණුම හර 2900. හරි. මම හිතනවා 2016 ගාන තිබ්බ සුළු මුදල් ගාන තේරුණා කියලා ඒ අනුව උත්තරේ වෙන්න ඕනේ 2. හරි. එහෙනම් 25ට උත්තරේ 2. 26 ප්‍රතිපිරි ව්‍යාපාරයක මූලික පොත් සටහන් කරන ලැබූ තිබූ ගනුදෙනු දෙකක් පහක් දැක්වේ. මොරළු ලීබර දෙන්දුන්ගෙන් රුපියල් 50000ක ලීබර ණයට ගැනීම රුපියල් 30000ක ර්ධිපිරි තොගයක් අපිට ණයට විකිණීම. ඉහත A හා B ගනුදෙනු මූල සටහන් පොත සටහන් කිරීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය. අනේ ළමයි හරි ලේසි ඒවනම් 26 මොරළු ලීබර වෙලෙන්දෙන්ගේ රුපියල් 5000ක ණයට ගත්තාම පස්සේ ණයට අරන් තියෙන්නේ බලන්නවා කියන්නේ ව්‍යාපාරයේ එදිනදා පාරිභෝජන නෙමෙයි බා ණයට ගැනීම දාන්න ඕනේ මොන ජර්නල්ස් වලද පොදු ජර්නල්ස් වල දාන්න ඕනේ නම් මූලාශ්‍ර ලේඛනය වෙනුම් ජර්නල් වවුචරේ. උත්තර දෙකක් දෙනවා 1 3 1 4 දෙක. ප්‍රතිපිරි තොගය ණයට විකිණීම කියලා කියන්නේ ළමයි විකුණුම් ඉන්වොයිස් උත්තරේ 26ට 3. ව්‍යාපාර ණය හිමියෙකු චෙක්පත ව්‍යාපාර ණය හිමියෙකු චෙක්පතකින් ගෙවි සටහන් කරන්නේ ඒක දන්නවා බැංකු ගිණුමෙන් තමයි ගෙවන්න ඕනේ මොකද චෙක් පත් තියෙන්නේ බැංකු ගිණුම. ඊළඟට පහක් දැක්වෙන්නේ ගිණුම් කර සිදු වූ වරදක් නිවැරදි සඳහන් ජන සටහනකි. ව්‍යාපාරයේ ගිණුම් දෙවි සිදු වී ඇති වරද වන්නේ කවරක්ද? අන්ත ප්‍රශ්නයක් තියෙනවා ළමයි. පහක් දැක්වෙන්නේ ගිණුම් කරණයේ සිදු වූ වරදක් නිවැරදි කරන ජන සටහනකි. බලන්නමයි අපි දැන් අද කතා කරනවා 2016 පේපර් එකේ 28 වෙනි ප්‍රශ්නය. ඒ 28 ප්‍රශ්නේ අපි කතා කරන්න තියෙන්නේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. අපි බලමු කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා. ප්‍රශ්නේ තමයි පහ දැක්වෙන්නේ ගිණුම්කරණයේ සිදු වූ වරදක් නිවැරදි කිරීමට දාන ජන සටහන. බලන්න ඉඳලා තියෙනවා කාර්යාල උපකරණ ගිණුම හර කාර්යාල වියදම් ගිණුම් බැර. අපි දන්නවා ළමයි ගිණුම් කරන වැරදි නිවැරදි කරනකොට ගිණුම් කරන වැරදි වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමයි අපි මූලික සටහන් පොත්වල මූලාශ්‍ර ලේඛන පිළිල කිරීමේදී අපිට වරද සිදු වෙන්න පුළුවන්. ඒව ළමයි මූල සටහන් පොත්වල පිළිල කරනකොට දානකොට අපිට වැරද්දක් වෙන්න පුළුවන්. නැත්තම් අපි ජර්නල් සකස් කිරීමේදී වරදක් වෙන්න පුළුවන්. නැත්තම් ශේෂ පිරික්සම සකස් කිරීමේදී වරදක් වෙන්න පුළුවන්. මේ සමහර වැරදි දිනවල ළමයි ශේෂ පිරික්සමෙන් අනාවරණය වන වැරදි. සමහර වැරදි දිනවල ළමයි ඒක ශේෂ පිරික්සමෙන් අනාවරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශේෂ පිරික්සම හදලා ඉවර වෙද්දී හර සහ බැර වල කිසිම වෙනසක් පේන්නේ නැහැ. හරයි බැරයි සමානයි. සමහර ඒවා තියෙනවා හරයි බැර සමාන නැහැ. ඒ නිසා අපිට ශේෂ පිරික්සමෙන් වැරද්දක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ශේෂ පිරික්සමක් සමාන වෙච්ච පළට හිතන්න එපා. අනිවාර්යෙන් අපි හදපු ගිණුම් ඔක්කොම හරි කියලා. මොකද සමහර අවස්ථා ඕන තරම් තියෙනවා ශේෂ පිරික්සම හරි ගියත් වැරදි තියෙන අවස්ථා. අපිට ඒවා ඉගෙන ගන්න තිබ්බ සෑහෙන්න එහෙම අනාවරණය වන වැරදි වල. හරි. හරි. ආයි බලමු. ඒ අනුව කලින් මම කිව්වා වගේ මේ කතාවේ වෙලා තියෙන්නේ මොකද්ද බලන්න. හොඳට අහගන්න මේ ගාන. කාර්යාල උපකරණ ගිණුම හර. ආයි මුලින්ම බලමු ළමයි මේ ගිණුම අපි ඇදලා බලමු. ආයි මේ ගිණුමකට දැම්මහම පස්සේ ගිණුම් දෙකයි. එකක් තමයි කාර්යාල උපකරණ ගිණුම. අනිත් එක තමයි කාර්යාල වියදම් ගිණුම. මෙයා කියන විදිහට වෙලා තියෙන්නේ කාර්යාල උපකරණ ගිණුමට හර රුපියල් 40000ක් හර කරලා කාර්යාල වියදම් ගිණුමට බැර කළගෙන 40000.
මේක තමයි ළමයි වැරදි නිවැරදි කියන දර ජය සටහන. දැන් මේ ගානට අනුව අපිට ළමයි වැරද්ද නිවැරදි කිරීම ජය සටහන දීලා තියෙන්නේ. මේක තමයි පොදු ජීවනයේ තමයි පෙන්නන්නේ. හරිද? පොදු ජීවනයේ මේක දීලා සංලක්ෂයක් දීලා ඔහොම තමයි වැරදි නිවැරදි කරන්නේ. දැන් මම ඔයාලට මේ පෙන්වන්න උත්සාහ කරන්නේ මේක තමයි ළමයි නිවැරදි කරන ලද ජය සටහන. දැන් අපෙන් අහනවා මේක දැන් මේක නිවැරදි කරපෙන්නේ අපෙන් අහනවා මොකද්ද හරිය කියලා. ඔක තමයි කතාව. දැන් මේක නිවැරදි කරපෙන්නේ. අපෙන් අහනවා හරිය මොකද්ද? අපි ඒක අල්ලගන්නේ කොහොමද? අපි ඒක අල්ලගන්න ළමයි මෙන්න මෙතනින් බලන්න ගිණුම් වලින්. අපි බලන්න ඕනේ කාර්යාල උපකරණයක් කියන්නේ වත්කම් ගිණුමක්. ඇත්තනේ? කාර්යාලයක් කියන්නේ වත්කමක්. එහෙනම් බලන්න ඕනේ වත්කමක් නම් අනිවාර්යෙන් ගිණුම තියෙනවනේ මොන පැත්තද? හර පැත්ත තමයි තියෙන්න ඕනේ. බලන්න හරිද කියලා. මාර වැඩේ හර පැත්ත තියෙන ප්‍රශ්නයක් නැහැ. අපි තව දෙයක් දන්නවා. මොකද්ද? කාර්යාල වියදමක්. කාර්යාල වියදම් ගිණුම කියන්නේ මොන ගිණුමක්ද? වියදම් ගිණුමක්. එහෙනම් අපි දන්න දෙයක් තමයි වියදම් ගිණුමක් නම් ඒක මොන පැත්තද තියෙන්න ඕනේ? හර පැත්ත තියෙන්න ඕනේ. දැන් බාන්න ළමයි මේක හර පැත්ත තියෙන්නේ කියලා. අන්න ළමයි අපි වැරද්ද හොයාගන්න තැන. හරිනම් තියෙන්න ඕනේ මේ කාර්යාල වියදමක් නම් ශේෂයේ තියෙන හර පැත්තේ. හැබැයි ශේෂය හර පැත්ත නෙවෙයි බැල පැත්තේ. අන්න එතනින් අපි තේරුම් ගන්නවා මොකද්ද? මේක ළමයි මේ ගාන කාර්යාල වියදමක් නෙමෙයි කියලා. මොකද ළමයි මේක වැරදි නිවැරදි කිරීමේ ජය සටහන. වැරදි නිවැරදි කිරීමේ ජය සටහන. කාර්යාල වියදම් ගිණුමක් නම් ඒක හර පැත්තේ තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ බැර පැත්තේ. හර පැත්තේ තියෙන්න ඕනේ එකක් බැර පැත්තේ තියෙනවා කියලා කියන්නේ මොකද්ද ළමයි? මෙතන වෙලා තියෙන වැරද්ද කාර්යාල වියදම් වල තමයි තියෙන්න ඕනේ. හරිද? කාර්යාල වියදම් වල තියෙන්න ඕනේ. ඇයි හේතුව? හරිනම් කාර්යාල වියදමක් නම් හර පැත්තේ තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ බැර නිවැරදි කරාට පස්සේ බැර පැත්තට දාලා. එහෙනම් හර පැත්තේ තියෙන ශේෂය බැර කළා කියලා කියන්නේ ළමයි. මොකද්ද වෙලා තියෙන්නේ? මේ ගාන කාර්යාල වියදම් ගිණුමේ වෙච්ච වැරද්දක්. ඔන්න ඔතනින් තමයි නෑ මුලින්ම අපි වැරද්ද අල්ලගන්නේ. මොකද හරිනම් කාර්යාල වියදමක් නම් හර පැත්ත තමයි ශේෂය තියෙන්න ඕනේ. හැබැයි නිවැරදි කරද්දි බැර කියලා කියන්නේ. හර ශේෂය බැර කියන්නේ ළමයි. මේක කාර්යාල වියදමක් නෙවෙයි. එහෙනම් කාර්යාල වියදමට අදාළ වැරද්දක් තමයි මේක. බලමු ළමයි මොනවද ඒ වැරදි වර්ග කියලා. අපිට මුලින්ම කියලා තියෙනවා කාර්යාල වියදම් 40000ක් කාර්යාල උපකරණ වලට හද කර තිබීම. නෑනේ ළමයි. කාර්යාල වියදම් 40000ක් හර කරපු කතාවක් නෑ. මොකද අපි හොයාගත්තා මේ වැරද්ද වෙලා තියෙන්නේ කාර්යාල වියදම් ගිණුමේ. කාර්යාල වියදම් 40000ක් කාර්යාල උපකරණ දාන්න මේ වෙලා තියෙන්නේ. කාර්යාල වියදමක් කාර්යාල උපකරණ ගිණුමේ හර කරලා තිබේ. ඇයි අපි හොයාගත්තා මේ වැරද්ද වෙලා තියෙන්නේ කාර්යාල වියදම් ගිණුමේ කියලා. එහෙනම් ළමයි මේ කාර්යාල උපකරණ වැරද්දක් නෙමෙයි. එහෙනම් අපිට පළවෙනි කතාවන්න පුළුවන්. මොකද පළවෙනි එක තියෙන්නේ මේක ගැන කියලා තියෙන්නේ. අපි හොයාගත්ත කලින් මෙතන තමයි වැරද්ද උනේ කියලා. එහෙනම් මේක අදාළ නෑ. ඊළඟට රුපියල් 40000ක් කාර්යාල උපකරණ අපිට මුදලට ගැනුම් සම්පූර්ණ ගිණුම හදාගෙන. ළමයි මෙතන මෙහෙම ශේෂයෙන් එන්න විදියක් නෑ. හරිද? එහෙනම් කාර්යාල උපකරණ හර වෙලා ඒක මුදල් ගිණුමට යන්න ඕන. එහෙම විතර හරියන්නේ නෑ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ කරන්නේ. තුන කාර්යාල වියදම් 40000ක් ගෙවීම සම්පූර්ණයෙන්ම ගිණුම් වල දාලා නැහැ. ළමයි කාර්යාල වියදම් ගෙවීමක් සම්පූර්ණ ගිණුම් වල දාලා තිබුණ නැත්නම් කාර්යාල වියදම් මොනව වෙන්න ඕනද? අර පැත්තට යන්න තියෙන්න ඕන. දැන් මේක වැරදි කරන්නේ බැර පැත්තේ. එහෙනම් තුන්වෙනි උත්තරේ වැරදි. හතරවෙනි එක බලමු. කාර්යාල උපකරණ ගැනුම් 40000ක් කාර්යාල උපකරණ දාලා අන්න දින කතාව. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාලා කළා තියෙන්නේ කාර්යාල උපකරණ දත්ත එකක් මොන ගිණුමකට දාගෙනද? කාර්යාල වියදම් ගිණුමකට දාලා. කාර්යාල උපකරණ ගැනුමක් කාර්යාල උපකරණ ගැනුම් ගිණුමකට දාගන්න නැතුව කාර්යාල වියදම් ගිණුමකට දාපේ කළා තියෙන්නේ. අන්න වැරද්ද. අන්න කාර්යාල උපකරණයක් කාර්යාල වියදමක් විදිහට පෙන්නලා. ඒ නිසා තමයි ඒ කාර්යාල වියදම නිවැරදි කරන්න පරශේෂයේ තිබ්බ කාර්යාල වියදම බැරශේෂයට අපි දැම්මේ. එතකොට මෙතන කලින් තිබෙන්නේ මෙහෙම. කාර්යාල වියදම 40000 කියලා තිබ්බේ. මේක නිවැරදි කරන්න මොකන්ද කරේ? මේක බැර කරලා 40000. අපි හර බැර කරාන් පස්සේ මෙතන ගිණුම කැපිලා යනවා. ඒක තමයි ඔයා නිවැරදි කිරීමේ විසඳහනක් විදියට කාර්යාල වියදම බැර කියලා මේ ඒගොල්ලන් දාලා දෙන්නේ. මොකද මේ හර තිබ්බ ශේෂය බැර කරන්න ඕන. එතකොට මේ වැරද්ද
නිවැරදි කරන්න පුළුවන්. එහෙනම් අපි හොයාගත්තා කාර්යාල උපකරණ ගැනුම් 40000ක් කාර්යාල වියදමක් විදියට දාපු එක වැරද්ද තමයි මේ අපි නිවැරදි කරලා තියෙන්නේ. එහෙනම් උත්තරේ 28 4. ඔන්න ඔය විදිය තමයි අපි 2016 වැරදි වැරදි කියන දාලා ගාන හදාගත්තේ. මම ආයි මේ කියන මේ ගණන් හදනකොට හොඳට මතක තියාගන්න. පළවෙනි දේ තමයි වැරදි වැරදි කරනකොට ඔයාට හොඳට දිසටහන් පුරුවන් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාට දැන් මේ ගාන එක්ස්ප්ලেইন කළානේ. දැන් මම මේක විනාඩි 5ක් විතර කතා කළාට ඔයාට පේපර් එකේ මේ දිසටහන දැක් ගමන් තේරෙන්න ඕන වැරද්ද මොකක්ද තියෙන එක. දැන් මම ඔයාලට වරද්ද හොයන විදිය කියලා දුන්නා. එක්සෑම් එකේදී මෙච්චර ලාවක් ගන්න බෑ. දිසටහන් කියවපු ගමන් තේරෙන්න ඕන කොතනද වැරද්ද උනේ කියලා. ඊට පස්සේ බලන්න ඕනේ වැරද්ද නිවැරදි කරන්න කොහොමද කියලා. දැන් මේ ගානේ අපිට වැරද්ද නිවැරදි කරලා තියෙනවා. අපෙන් අහනවා වැරද්ද මොකද්ද කියලා. ක්‍රම දෙකයි තමයි තියෙන්නේ. එක්කෝ අපිට වැරද්ද දීලා වැරද්ද නිවැරදි කරන්න කියලා කියනවා. නැත්නම් වැරද්ද නිවැරදි කරලා අපෙන් අහනවා වැරද්ද මොකද්ද කියලා. පේපර් එක ඔය ප්‍රශ්න දෙකෙන් අහන්න පුළුවන්. එක්කෝ අපිට වැරද්ද දීලා වැරද්ද නිවැරදි කරන්න කියනවා. නැත්නම් වැරද්ද නිවැරදි කරලා මොකද්ද වැරද්ද කියනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ වැරද්ද නිවැරදි කරලා අපෙන් අහනවා මොකද්ද වැරද්ද කියලා. අර දෙවෙනි ටයිප් එකේ ප්‍රශ්නයක්. මේ හොඳට මතක තියාගන්න පළවෙනි දේ තමයි ඔයාලා දිස්සටහන් හොඳට පුළුවන් වෙලා තියෙනවා. අය කතා දෙකක් නෑ. දිස්සටහන් හොඳට පුළුවන් නම් කටපාඩම් කරනවා නෙමෙයි. දිස්සටහන් හොඳට ලොජික් එක තේරෙනවා නම් ඔයාලා මේ දිස්සටහන් දැක්කම තේරෙනවා කොහෙද කරන්නේ කියන එක. මම මේ පේපර් එක දැන් බලද්දී මම දැන් ඔයාලට මේ කියවන්න බලනකොට මම මේක බලපුවා මට තේරෙන්නේ. හරි ඔයාලට මේක මම එක්ස්ප්ලেইন කරලා ලොකු වෙලාවක් ගත්තට මම මේක දැක්කම තේරෙනවා වැරද්ද කියලා. ඒක හදන්නමයි ප්‍රැක්ටිස් එක. ඔයා ගණන් හදලා ප්‍රැක්ටිස් කරනවා. එතකොට ඔයාට තේරෙනවා මේව කටපාඩම් බෑලමයි. ඉස්සරහන් කියන දේවල් කටපාඩම් O level කොමර්ස් නෙමෙයි A levels accounting වක්වත් නැත්නම් ජොබ් එකකට ගිහිල්ලා accounting කෙනෙක් වෙන්න බෑ. මොකද මේ විෂය accounting කියන දේවල් කටපාඩම් කරලා ලියන්න පුළුවන් දේවල් නෙමෙයි. ලොජික් එක ඔළුවේ තියෙනවා. නැත්නම් බලන්න ඉස්සරහන් කීයක් කටපාඩම් ඒව කටපාඩම් කරන්න බෑ. ඒ නිසා ඔළුවට ගන්න ඕන මොනවද තියෙන්නේ කියලා. එහෙනම් එක ඔයාලා ඉස්සරහන් හොදට පුළුවන් දෙක බලපුවම මේක වැරද්ද කොහෙද තේරෙන්න ඕනේ. තුන වැරද්ද නිවැරදි කරන්න කොහොමද කියලා විශ්ලේෂණ දැනගෙන ඉන්න ඕනේ. හතර මේ මුළු කතාවම තේරුම් ගන්න ඔයා ලොජික් එක තේරුම් ගන්න ඕනේ. හරිද? ලොජික් එක කියලා කියන ළමයි ඔයා මුලින් බලන්න ඕනේ මොකද්ද වැරද්ද ඊට පස්සේ බලන්න මේ වැරද්ද නිවැරදි කරන්න කොහොමද කියලා. අන්න ඒක තමයි මම මේ ලොජික් එක කියලා මෙතන නිර්වචනය කරලා තියෙන්නේ. එහෙනම් ඕක තමයි ළමයි වැරද්ද නිවැරදි කියන දේශතහන මේකට අනුව 28 උත්තරේ 4. ලංකාව මතක් කරන්න මෙතන උනේ මොකද්ද? මෙයා කරලා තියෙන්නේ දැන් කාර්යාල උපකරණයක් ගත්ත එක කාර්යාල උපකරණ ගිණුමට දාන්න නැතුව කාර්යාල වියදම් ගිණුමට දැම්මේ. ඒක ළමයි මේ වැරද්ද. හරණම් වෙන්න ඕනේ මුදල් ගිණුම බැර වෙලා කාර්යාල උපකරණ ගිණුම හර වෙන්න. දැන් මෙයා මොකද්ද කරලා තියෙන්නේ? මුදල් ගිණුම බැර කරලා කාර්යාල උපකරණ ගිණුම හර කරන්නේ නැතුව කාර්යාල වියදම් ගිණුමට දාලා. මෙතන නෑ වැරද්ද උනේ. වැරද්ද නිවැරදි කරන්න දැන් මුදල් ගිණුම ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසා වැරද්ද තියෙන්නේ කාර්යාල වියදම් වලනේ. ඒ නිසා කාර්යාල වියදම් හර කරපු එක බැර කරලා කාර්යාල උපකරණ ගිණුමට හරගන්න. එතකොට මේ වැරද්ද නිවැරදි වෙනවා. ඒ නිසා තමයි 28 උත්තරේ අපි මොකක් කියලා කියනද? 4 කියලා කියන්නේ. කාර්යාල උපකරණ ගැනුම් 40000ක් කාර්යාල වියදම් ගිණුමට හර කිරීම. 29. අපි දන්නවා ලද වාර්ෂික සමාජික මුදල සහ වර්ෂීය හිඟ සමාජික මුදලින් හැදෙන්නේ වාර්ෂික සමාජික මුදල් ආදායම. ක්‍රීඩා සමිතියට අදාළ වියදම් අයිතම කිහිපයක් පහක් දැක්වේ. ඉහත වියදම් අතුරින් ක්‍රීඩා සමිතිය ආදායම් ප්‍රකාශය ඇතුළත් කළ යුතු වන්නේ බලන්න ළමයි ක්‍රීඩා පිටියේ ක්‍රීඩා සමිතිය ආදායම් ප්‍රකාශය කියන ළමයි ක්‍රීඩා සමිතියට අදාළ ආදායම් සහ වියදම් තමයි මේක පෙන්වන්නේ. අය බලමු ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමක් කියන එක ළමයි ක්‍රීඩා පිටියේ තියෙන වියදමක්. එහෙනම් ඒක ආදායම් ප්‍රකාශය වෙනවා. ක්‍රීඩා පුහුණුකරුවන්ගේ දීමනා කියලා කියන ළමයි ක්‍රීඩා පිටිය නඩත්තු කරන්න ක්‍රීඩා සමිතියට වියදමක්. බී බලන්නකෝ ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදම. ළමයි ක්‍රීඩාගාරයක් ඉදි කරනවා කියලා කියන්නේ මොකද්ද? ක්‍රීඩාගාරයක් ඉදි කරනවා කියන ළමයි වත්තමක්. ක්‍රීඩාගාරයක් කියන ළමයි වත්තමක්. ක්‍රීඩාගාරයක් කියන ළමයි ගොඩනැගිල්ල. ගොඩනැගිල්ලක් කියන්නේ මොකද්ද? ජංගම නොවන වත්තා. ළමයි ජංගම නොවන වත්තා ළමයි කොහෙලාකවත් ආදායම් ප්‍රකාශය පෙන්වන්න බෑ. මොකද ආදායම් ප්‍රකාශය පෙන්වන්නේ අදාළ ක්‍රීඩා සමිතියට අදාළ ආදායම් සහ වියදම් විතරයි. ජංගම නොවන වත්තාම පෙන්වන්න පුළුවන් ළමයි මූලදත්ත ප්‍රකාශය. එන ළමයි උත්තරේ වෙන්න ඕනේ A හා C. මොකද ක්‍රීඩාගාරය ඉදි කිරීම ළමයි ක්‍රීඩා සමිතිය ආදායම් ප්‍රකාශය පෙන්වන්න බෑ. ඒ ක්‍රීඩා සමිතිය මොකේද පෙන්වන්න ඕනේ? මූලදත්ත ප්‍රකාශය පෙන්වන්න ඕනේ. මේ ඍජු පිළිවෙල සහ මේ වක්‍ර දෙකේම එකතුව තමයි ව්‍යාපාරයක කාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේ මුළු නිෂ්පාදන පිළිවෙල කියන්නේ. හරි? මුළු නිෂ්පාදන පිළිවෙල කියන්නේ මේක. එතකොට මේ ඍජු පිළිවෙල ගත්තා මේ ඍජු පිළිවෙල දිනන කොටස් තුනකට.
එකක් තමයි ළමයි ඍජු ශ්‍රමය. අනික තමයි ඍජු ද්‍රව්‍ය. අනික ඍජු වෙනස්. මේ වක්‍ර විද්‍යාව ගත්තාම තමයි මේ කොටස් තුනයි. එකක් වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනස්. මේ වක්‍ර ඍජු ශ්‍රමය කියනවායි නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් භාණ්ඩයක් එක යුනිට් එකක් වෙනුවෙන් අපිට ඍජුවම ශ්‍රමය ලේබර් කොස්ට් එක. හරිද? මේ වක්‍ර ශ්‍රමය කියනවායි ඒකත් ශ්‍රමය. එන්නමයි ඒක ළමයි එක භාණ්ඩයක් නිශ්චිතව කියන්න බෑ. එක භාණ්ඩයක් වලින් මෙච්චර ශ්‍රමයක් දැම්මා කියලා. සමහර ශ්‍රමයේ වර්ග තියෙනවා ළමයි ඒවා අපිට පැහැදිලිව වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. එක භාණ්ඩයක් වෙනුවෙන් මෙච්චර ශ්‍රමයක් දැම්මා කියලා. සමහර ශ්‍රමයන් වර්ග තියෙනවා ළමයි අපිට පැහැදිලිව හඳුනා ගන්න බෑ. මේ භාණ්ඩයක් වෙනුවෙන් මෙච්චර ශ්‍රමයක් දැම්මද කියලා. මම පොඩ්ඩක් මේ උදාහරණයක් ඉගෙනම කියන්න. ඔයා හිතන්න යන්ත්‍රයක් කඩදාසි නිෂ්පාදනය කරන ආයතනයක කඩදාසි මැෂින් ඔපරේටර් කරන ඔපරේටර්ගේ ශ්‍රමය නම ඍජු පිළිවෙල. මොකද අපිට වෙනම හඳුනා ගන්න පුළුවන් එයාගේ ශ්‍රමය. හරිද? එයාගේ වෙනම හඳුනා ගන්න පුළුවන්. හැබැයි ළමයි මෙහෙම හිතන්නකො. ඒ කඩදාසි කර්මාන්තශාලාවේ ඉන්න මුරකරුගේ අපිට නම් ඍජු ශ්‍රමයක් කියලා කියන්න බෑ. පළවෙනි හේතුව තමයි මුරකරුගේ ශ්‍රමය ළමයි නිෂ්පාදනය කරන ක්‍රියාවලිය ඍජුව බලපාන්නේ නැහැ. මොකද මුරකරුගේ ඇවිල්ලා ප්‍රෙස් එක කියන්නේ ප්‍රින්ට් කරන ෂොප් එකේ මේ ප්‍රින්ටර් එකේ ඉන්නේ එයා කරන්නේ මුරකරනේ. පළවෙනි දේ තමයි ළමයි ඒ මුරකරුගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඍජුව බලපාන්නේ නැහැ වක්‍ර බලපාන. වක්‍ර බලපාන්නේ කොහොමද? අර මැෂින් ටිකයි කම්පියුටර්ස් ටිකයි අර පොත් ටිකයි ආරක්ෂා කරන වැඩේ එයාගේ. ඒක වක්‍රාකාර. අර යන්ත්‍ර මේ ඍජු වෙන්නේ මොකද යන්ත්‍ර කියන අනිවාර්යෙන්ම නිෂ්පාදනය කරන්න ඕනේ. මොකද හේතුව කඩදාසි මුද්‍රණය කරන යන්ත්‍ර ඕනේ. ඒ යන්ත්‍ර ක්‍රියා කරන එක තමයි නිෂ්පාදනය සඳහා ඍජුව බලපාන කෙනා. මේ අනිත් තව දෙයක් තමයි ළමයි මේ ඍජු වියදම් කියන ඒවා අපිට එක යුනිට් එකක් වෙනම හඳුනා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් කඩදාසි 1000ක් හදනවා නම් අපිට ළමයි හොයාගන්න පුළුවන් එක කඩදාසියකට කොච්චර ශ්‍රමයද? එක කඩදාසියකට කොච්චර ද්‍රව්‍ය පිරිවැයක්ද? එක කඩදාසියකට කොච්චර වෙනස් පිරිවැයක් නේද හොයාගන්න පුළුවන්. හැබැයි වක්‍ර පිරිවැයක් අපිට හොයාගන්න බැහැ ළමයි එක කඩදාසියකට කොච්චරද කියලා. ඒක සමස්තයක් වශයෙන් කියන්නේ. උදාහරණයක් ගත්තොත් විදුලි බිල. ළමයි විදුලි බිල අපිට කියන්න බෑ ඒක කඩදාසියකට කොච්චර විදුලි බිලක් එනවද කියලා. මොකද විදුලි බිල කියන එක ළමයි මුළු මාසෙට අදාළව ලයිට් එක ඊට ලයිට් දාපු ඒවා කම්පියුටර්ස් ඔන් කරන් ඉන්නවා වයිෆයි ඔන් කරන් ඉන්නවා මැෂින් ටික ඔන් කරන් ඉන්නවා අර print කරන මැෂින් ටික ඔන් කරන් ඉන්නවා ෆෑන් ඔන් කරන් ඉන්නවා AC ඔන් කරන් ඉන්නවා මේ ඔක්කොම එකතු මාසෙ විදුලි බිල කියන්නේ හරිද එතකොට ළමයි ඒක එක කඩදාසියකට කොච්චරක් විදුලි බිලක් ගියද කැල්කියුලේට් කරන්න බෑ තේරුණාද මොකද හේතුව විදුලි බිල කියන්නේ මේ කඩදාසි හදන එක ලයිට් බිල් ඔක්කොමනේ ඒ ඔක්කොම එක කඩදාසියකට හොයාගන්න බෑ කොච්චරක් යනවද කියලා හැබැයි ළමයි මේ ඍජු ද්‍රව්‍ය ගත්තාම පස්සේ කඩදාසියේ කොලේ පේපර් එක අන්න ඒක අපිට ඍජු පිරිවැයක් කියලා කියන්න පුළුවන්. මොකද හේතුව අපිට දන්නවා එක කඩදාසියකට කොච්චර කොස්ට් එකක් යනවද කියලා. මොකද කඩදාසියට යන කොස්ට් එක අපිට හොයාගන්න පුළුවන්. හැබැයි විදුලි බිල අපිට එහෙම හොයාගන්න බෑ. මොකද විදුලි බිල කියන එක මාසෙට අදාළව මුළු කම්පැනිටමයි එන්නේ. ඒක එක යුනිට් එකකට හොයන්න බෑ. ඔන්න හොඳට මතක තියාගන්න ඍජු පිරිවැයක්ද වක්‍ර පිරිවැයක්ද කියලා හොයාගන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන ක්‍රියාවලියට ඍජු ආකාරයෙන් බලපාන වක්‍ර ආකාරයෙන් බලපාන කියන එක. දෙවෙනි කතාව තමයි නිෂ්පාදනය කරන එක ඒකකයකට මේක කැල්කියුලේට් කරන්න පුළුවන් බැයිද කියලා. නිෂ්පාදනය කරන එක ඒකකයකට මේක කැල්කියුලේට් කරන්න බැයි නම් ළමයි ඒව වක්‍ර පිරිවැය නැත්නම් කියනවා නිෂ්පාදන පොදුකාර්ය වියදම් කියලා. ඒක එක ඒකකයකට පුළුවන් නම් අපි ඒවට කියනවා ඍජු පිරිවැය කියලා. මම හිතනවා ඔයාට දල අවබෝධයක් තියෙනවා කියලාමයි කොහොමද පිරිවැය හැදෙන්නේ කියලා. මම මෙතන කතා කරන්න පේපර් එකක් නිසා මේක පාඩමක් විදිහට දීර්ඝ විස්තර කරන්න බෑ. ඒ නිසා මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කළා කොහොමද මේවා පිරිවැය හැදෙන්නේ කියලා. එහෙනම් අපි යමු ළමයි අපේ ප්‍රශ්න. එහෙනම් අපෙන් අහනවා ඉහත මුද්‍රණ ආයතනයේ ඍජු වෙනත් පරය. කියන්නමයි අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. බලන්න මොනවද තියෙන කියලා එක කඩදාසි පිරිවැය. කඩදාසි පිරිවැය කියන්නේ ද්‍රව්‍යයක්. යන්ත්‍ර ක්‍රියාකරෝගේ වැටුප. අන්න මම ආර කියලා දුන්නා යන්ත්‍ර ක්‍රියාකරක වැටුප කියලා ළමයි ඍජු. ඔය නිෂ්පාදන ක්‍රියාවලට ඍජුතාවය කියනවා. මොකද යන්ත්‍ර වලින් තමයි ළමයි කඩදාසි හදන්නේ. ඒ යන්ත්‍ර ක්‍රියාකරක වැටුප අපිට ඍජු පිරිවැයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මොනවද? ඒක ඍජු ශ්‍රමයක්. අපෙන් ආ ඍජු ශ්‍රමයක් ගන්න නෙමෙයි. ඊළඟට අහනවා
කර්තෘවරයාගේ කර්තෘ භාගය. ළමයි මොකක්ද මේ කර්තෘවරයා කර්තෘ භාගය කියන්නේ? ළමයි කර්තෘවරයාගේ කර්තෘ භාගයක් කියලා කියන්නේ දැන් ඕනම පොතක් ළමයි හැදුවට පස්සේ පොත හදපු එකාට පොතේ අයිතිය තියෙනවා. එතකොට පොතේ අයිතිය තියෙන පාර්ශවය මොකද්ද කරන්නේ? පොතේ තියෙන අයිතිය තියෙන පාර්ශවය වෙන කම්පැනි එකට වෙන ආයතනයකට දෙනවා තමන්ගේ පොත. උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. මම කතුවරේ. මම ලියු පොතක් තියනවා ළමයි උඩ පට්ටක්කා කියලා. හරිද? දැන් මොකද කරන්නේ? මම පොත සරසවියට විකුණනවා. හරිද? මගේ පොතේ නම මොකද්ද? උඩපල ගත්තා පට්ටක්කා. උඩපල ගත්තා වෙන පොත මම සරසවිය දාන සරසවි බුක් ෂොප් එකේ තියෙන්නේ. ඒගොල්ලන්ට විකුණනවා. දැන් මොකද්ද කරන්නේ? සරසවි බුක් ෂොප් එක මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ගේ ප්‍රෙස් වල, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මුද්‍රණය කරන ආයතන වල මගේ අර පොත් ප්‍රින්ට් කරනවා. මොකද උඩපල ගත්තත් පට්ටක්කා කියන පොත ප්‍රින්ට් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් උඩපල ගත්තත් පට්ටක්කාගේ පොත මම කලේ සරසවියට මොනව කළාද? අවසර දුන්නත් print කරන්නේ. එහෙනම් එයාලා print කරන හැම පොතක් ගානෙම මට කමිෂන් එකක් ගෙවනවා. අන්න ඒකට තමයි ළමයි මේ කර්තෘ භාගයක් කියලා කියන්නේ. ඒක ළමයි වියදමක්. මොකද සරසවි ආයතනය හදන පොතක් ගානේ, ඒ හදලා විකුණන පොත ගානේ, ඒ විකුණුච්ච මුදලෙන් යම් ප්‍රතිශතයක් මට ගෙවන්න. උදාහරණයක් ගත්තොත් උඩපල පට්ටක් පහනවා 1000යි නම් කර්තෘ භාගයේ 5යි නම් මට අනිවාර්යෙන් විකුණන හැම පොතකටම රුපියල් වෙනවා නේද? රුපියල් 50ක් ගෙවන්න. අපි තුන් පොත් 100ක් වික්කා කියලා. එහෙනම් මට 50ව 100ක් දෙන්නේ. එහෙනම් කර්තෘ භාගය කියන්නේ ළමයි මොකද? ඍජු වෙන්න තියෙනවා. හේතුව එකක් තමයි. මොකද මේ පොත හදන්න කර්තෘවරයා සෑහෙන මහන්සි වුණා. ඒ නිසා ඒක ඍජුවම දායකන වියදමක්. අනිත් එක තමයි මොකද්ද මම කිව්ව කතාව එක ඒකකයකට පිරිවැය හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන් නම් මේ තියෙන එක පොතක මිල එක පොතකට කොච්චර කර්තෘභාගය කරද කියලා. එක ඒකකයකට පැහැදිලිව අපිට වියදම් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම කියනවා මේ කාරණා දෙකම සම්පූර්ණ තමයි ළමයි අපිට මේක පිරිවැය වර්ගීකරණය කරන්න පුළුවන් හරි විදියට. මම එකක් කිව්වා මොකද්ද මේ රුපියල් 1000 කියන කර්තෘවරයාගේ කර්තෘභාගයේ ඍජුවම දායක වෙනවා පොත හදන්න. දෙවෙනි කතාව තමයි මම ඔයාලට කිව්වේ ඕනම ඍජු පිරිවැයක් නම් අනිවාර්යෙන් අපි එක ඒකකයක පිරිවැය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් බලන්න මෙයාට පොත වටිනාකම 1000යි කර්තෘභාගය 50යි. කියන්නේ එක පොතකට අපිට හරියටම කියන්න පුළුවන් කර්තෘභාගය කොච්චර තියෙනවද කියලා. අන්නේ කොන්දේ දෙකම සම්පූර්ණ නිසා අපි කියනවා කර්තෘභාගය කියලා කියන්නේ ඍජු වෙන පිරිවැයක් කියලා. මේකත් තමයි ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි ළමයි ඔයගලන්ගේ O level exams වලට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අනිවාර්යෙන් ඔයගලන්ට second part එකේ දෙවෙනි කොටසේ අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන් MCQ වලත් අහනවා. ඒ නිසා මේක ඉතාම වැදගත් පාඩමක්. සාමාන්‍යයෙන් ලකුණු 6ක් විතර O level කොමර්ස් පේපර් එකේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අද මම මේ සාකච්ඡා කළේ. හරි. right. එතකොට තර මුද්‍රායත ඍජු වෙනත් පිරිවැයක් වන්නේ මොකද්ද? කර්තෘවරයාගේ කර්තෘ භාගය. right. අපි යමු ඊළඟ ප්‍රශ්නට. ඉහළ මුද්‍රණ ආයතන නිෂ්පාදන පොදුකාර පිරිවැය කරණය කරන අයිතම පමණක්. මම දැන් චුට්ටර කලින් කිව්වා තමයි නිෂ්පාදන පොදුකාර වියදම් කියන වක්‍ර වියදම්. බලමු මොනවද තියෙන වක්‍ර වියදම් ටික කියලා. මුරහරුගේ වැටුප හරි. රක්ෂණ වියදම් හරි. විදුලි වියදම් හරි. දෙක වැරදි කර්තෘ භාගයක් තියෙනවා. තුන වැරදි කඩදාසි පිරිවැය තියෙනවා. හතර තියෙනවා කර්තෘ භාගයේ වැරදි. උත්තරය 32ට 1. හරි. මම 31 33 අපිට හදාගමු 33 යන. සඳමාලිගේ ව්‍යාපාර බලන්න අපි කතා කරන්න යන්නේ මේ 2016 පේපර් එකේ 33 වෙනි ප්‍රශ්නේ. ඉතින් අපි කතා කරන්න තියෙනවා සඳමාලිගේ ව්‍යාපාර 2015 1 දින මාසික කුලිය 5000ක් වූ ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලදී. 2015 12 31 දින අවසන් වර්ෂය තුලදී රුපියල් 50000ක් ගොඩනැගිලි කුලිය ලෙස ගෙවා තිබුණා. මේ ව්‍යාපාරයේ 2015 12 31 දිනට මොකක්ද කියලා අහනවා. හරි. අපි බලමු මේ පොඩ්ඩක්. right. ප්‍රශ්නේ අහලා දෙන විදිහට හඳමාලිගේ ව්‍යාපාරය 2015 මේ දේ හඳමාලිගේ ව්‍යාපාරය එයා 2015 1 රුපියල් 5000 ගානේ ගොඩනැගිල්ලක් ගන්නවා මොන පදනමටද මාසික ඒ කියන්නේ monthly rental එකක් නේද තමයි ගන්න. හරි මාසිකව ගන්න. එතකොට 2015 12:31 වෙලා ඒ කියන්නේ අවුරුද්දක් ගෙවෙද්දී රුපියල් 50000 ගෙවලු තියෙනවා. 50000 ගෙවලු. දැන් අපෙන් අහනවා
2015 12 31 දිනට ගොඩනැගිලි කුලිය ගැන තමයි අහලා තියෙන්නේ. දැන් බලන්න ළමයි 2015 1.1 ඉඳන් 2015 12.31ට මාස දින ළමයි 12. දැන් අපි බලන්න ඕනේ මේ සඳමාලිනේ සඳමාලිගේ ව්‍යාපාරය අවුරුද්දක් අවසානයේදී වර්ෂයක් අවසානයේ තියෙන මුළු ගොඩනැගිලි කුලිය කීයද කියලා. මුළු ගොඩනැගිලි කුලිය කියලා බලන්න මාසෙට 5000යි මාස 12යි. එහෙනම් මුළු ගොඩනැගිලි කුලිය 60000. බලන්න මුළු ගොඩනැගිලි කුලිය 60000යි. හැබැයි බලන්න ගෙවූ ගොඩනැගිලි කුලිය කීයද? ගෙවූ ගොඩනැගිලි කුලිය. ගෙවලා තියෙන්නේ ළමයි 50000. දැන් බලන්න 60000ක් ගෙවන්න තියෙනවා 50000ක් ගෙවනවා කියන්නේ ළමයි 10000ක් ගෙවන්න තියෙනවා. ඔයා දන්නවා ගෙවන්න තියෙන වියදමකට කියනවා මොන වියදම් කියලාද? අපි ඉගෙන ගත්තා උපචිත වියදම් කියලා. ළමයි උපචිත වියදමක් කියන්නේ මොන වියදමක්ද? ඒක වගකීමක්. ඒ නිසා ඔයා මේ උපචිත වියදම කියන්නේ උපචිත ගොඩනැගිලි කුලියේ වියදම මූලධන ප්‍රකාශයේ ජංගම වගකීම් වල පෙන්නන්න ඕන. ඔයා මූලධන ප්‍රකාශයක් හදුවොත් ජංගම වගකීම් වල උපචිත ගොඩනැගිලි කුලිය කියලා පෙන්නන්න ඕන. කීයක්ද? 10000. දැන් අපි බලමු ගාන. ගෙවූ ගොඩනැගිලි කුලිය කියන මේ ශේෂ 10000යි. ගෙවූ ගොඩනැගිලි ගුණ මේ ශේෂ 10000 නෙවෙයි 50000. ගෙවුව ගාන 50000යි. මූලධන ප්‍රකාශයේ උපචිත ගොඩනැගිලි කුලිය ලෙස 10000යි. ආ උත්තරේ දෙක. උපචිත මූලධන ප්‍රකාශයේ උපචිත ගොඩනැගිලි කුලිය කියලා 10000ක් ගෙවන්න ඕන. ඊට පස්සේ මූලධන ප්‍රකාශයේ උපචිත ගොඩනැගිලි කුලිය 60000. නෑ මේ 60000 නෙමෙයි 50000 ගෙවුවානේ. උපචිතයි කියන්නේ ගෙවුව නැති ගාන. ගොඩනැගිලි කුලිය කියන මේ ශේෂය 5000යි. ගොඩනැගිලි කුලිය කියන මේ ශේෂය 5000 නෙමෙයි ගොඩනැගිලි කුලිය ශේෂය 60000. දැන් උත්තරේ ඒක උත්තරේ දෙක. එන ඒ අනුව 2016 33 වෙනි ප්‍රශ්න උත්තරේ දෙක. right. දැන් තියෙනවා ඕගොල්ලන්ගේ එක්සෑම් එකේ ළමයි අනිවාර්යයෙන්ම අහන්න කොටසක්. ළමයි මේ ඕගොල්ලන්ගේ හැම O level paper එකකම ප්‍රශ්නාංක 34 ඉඳන් දිගටම අහන ළමයි මූලගත ප්‍රකාශය සහ ලාභ ප්‍රකාශය ආශ්‍රිතව ප්‍රශ්න. ඉතාම වැදගත් තමයි මේ කොටස. හරිද? දිගට හැම අවුරුද්දකම ඕගොල්ලන් අහන මේක. ඔයාලගේ අවුරුද්දේ අහන්න අනිවාර්යෙන් මේකම වෙන්න ඕන. මොකද අනිවාර්යෙන් මේක ලොකු බරපතලීමක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්. ඕගොල්ලන්ට දෙවෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අහන්න මේකෙන්. ලකුණු 8ක්. පේපර් එකේ ලකුණු 8ක් කෙලින් මේකෙන් අහන්න. සහ මෙතන MCQ 4ක්. ඒ කියන්නේ ලකුණු 4ක්. ඊළඟට අනිවාර්යෙන් පේපර් එකේ ලකුණු 14ක් 12ක් අතර විශාල ප්‍රමාණයක් අහන්නේ මේ පාඩමේ. ඒ නිසා අනිවාර්යෙන් මේ මූලගත ප්‍රකාශන, ඒ කියන්නේ ලාභ ප්‍රකාශය, මූලගත ප්‍රකාශය කියන ඒවා ඉතාම හොඳට මතක තියාගන්න යුතුයි. හරි. අපි ඔයාලා බලමු 34 වෙනි ප්‍රශ්නය. ඒක තමයි මේක අදාළයි right. ව්‍යාපාරයේ ෂෙයා සම්බන්ධ ගැටලුවක් විසඳන්නේ කොහොමද? ව්‍යාපාර සරල මාර්ග ක්‍රමයට මෝරදේ ෂෙයා කරනවා. ළමයි සරල මාර්ග කියන්නේ වර්ෂය ස්ථාවර ප්‍රතිශතයක් යටතේ යම්කිසි වත්කමක වටිනාකම අඩු වීම. ළමයි හීනවන ෂෙයා ක්‍රමය සහ සරල මාර්ග ෂෙයා ක්‍රමයක ෂෙයා ක්‍රම දෙකක් තියෙනවා. අපි දැන් කතා කරන සරල මාර්ග ෂෙයා. හීනවන ෂෙයා ක්‍රමය කියන්නේ ළමයි අපි ෂෙයා කරලා වත්කමේ වටිනාකමේ ෂෙයා කොටස අඩු කරාට පස්සේ ලැබෙන ශේෂයට තමයි ෂෙයා කරන්නේ. ඒකට තමයි හීනවන ෂෙයා ක්‍රමය. සරල මාර්ග ෂෙයා ක්‍රමය කියන්නේ හැම ෂෙයා ක්‍රමයක් නෙවෙයි. ඒක ළමයි ස්ථාවර අගයක්. හැම අවුරුද්දකම එකම අගයකින් ඵලදායී ජීව කාලය පුරාම අඩුවීමක් නෙවෙයි. බලමු ප්‍රශ්නේ මොකක්ද ආදී. ව්‍යාපාරයේ මිලදීගත් මෝටර රථයක අදාළ තොරතුරු පහක් දැක්කේ. ගැනුම් මිල රුපියල් ලක්ෂ 6යි, සුන්බුන්නගේ රුපියල් 50000යි, ප්‍රයෝජනවත් ජීවිත කාලය අවුරුදු 5යි. අපි අහනවා මේ ව්‍යාපාරයේ සරල මාර්ග ක්‍රමයට මෝටර ෂෙයා කරනු ලබන්නේ නම් මෝටර රථයේ ෂෙයා කළ හැකි අගය කොහොමද? right. අපි යමු ළමයි නම් ප්‍රශ්නේ. ඉතින් බලන්න මෙතන අපි ඉගෙන ගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමයි අපි ඉගෙන ගන්න ටර්ම්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි එයා දැනගන්න ඕනේ කිසියම් වූ වත්කමක වටිනාකම කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ එයා දැනගන්න ඕනේ ෂෙයා කරන ක්‍රමය මොකක්ද? ඒක හීනවන ෂෙයා ක්‍රමයක්ද සරල මාර්ග ෂෙයා ක්‍රමයක්ද?
ඊට පස්සේ ආ තේරුම් ගන්න ඕනේ ක්ෂය වෙන අනුපාතය කීයද කියලා. ඊට පස්සේ දැනගන්න ඕනේ මොකද්ද ඵලදායී ජීව කාලය කියලා. මම හිතනවා ඔයාලා මේවා ඉගෙනගෙන තියෙන්න ඕනේ. අපි ෂෙයා කරන්න කලින් මෙන්න මේ කියන ටර්ම්ස් ඉගෙනගෙන තියෙනවා. මේවට අපි ඇනලයිස් අපි මේවට දාලා තමයි මේ ඉගෙන ගන්න මේ ගන්න. ඊළඟට අපි දැනගන්න ඕනේ ෂෙයා කළ හැකි අගය කීයද කියලා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ වාර්ෂික නැත්නම් මාසික නැත්නම් කාර්තු ගාන ගණනස් වෙනවා. කාර්තු ෂෙයා කොච්චරද කියලා දැනගන්න ඕනේ. අය බලන්න මේ ගාන ඇප්ලයි කරලා වක්කමක වටිනාකම දෙන්න මෙයාලා කිව්වේ ලක්ෂ 6යි කියලා. ෂෙයා කරන ක්‍රමය සරල මාර්ග ෂෙයා ක්‍රමය. ෂෙයා වෙන අනුපාතය 10%යි වාර්ෂික. ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. ෂෙයා කළ හැකි අගය කියන ළමයි තවක්වත් මතුණා සුන්ගුණ අගය. වැදගත්ම කොටස. සුන්ගුණ අගය කියන්නේ මෙතෙන් දෙන්න ඕනේ. ෂෙයා කළ හැකි අගය උඩින් එන්න ඕනේ. සුන්ගුණ අගය 50000යි. ළමයි ෂෙයා කළ හැකි අගය කියන ළමයි හොඳට මතක තියාගන්න වත්කමක් ෂෙයා කරන්න පුළුවන් ළමයි ඒක කොන්දේසියක් නැති තියෙන නිසා ෂෙයා කරනකොට අවුලක් වෙනවා. ළමයි ඕන වත්කමක් ෂෙයා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. يعني ෂෙයා කළ හැකි සීමාවක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් කාර් එකක් ගත්තත් තමයි කාර් එකක් ෂෙයා කළ හැකි අගයක් තියෙනවා. මොකද හේතුව ඕනම කාර් එකක් ළමයි පාවිච්චි කරලා අවසානයේදී ඩස්පින් කරනකොට ඒ කියන්නේ අවසන් කරද්දී එන් කරද්දී ලයිෆ් සර්කල් එකේ එන් කරද්දී අනිවාර්යයෙන් මොනව වෙනවද? අර යකඩ බඩු ටිකක් ඉතුරු වෙනවා. තහඩු ටික, එන්ජින් කෑලි ටික, ප්ලාස්ටික් කෑලි ටික, වීදුරු කෑලි ඉතුරු වෙනවා. කියන්නේ වාහනේ දැන් පොඩ්ඩක් වැඩ කරන්නේ නැහැ. අඩුම ගානේ ගැරේජ් දාලාවක් හදන්න බෑ. එතකොට ළමයි ඒ වාහනේ ඉතුරු වෙන යකඩ ගොඩක් තියෙනවා. අන්නේ යකඩ කොට තමයි සුන්බුන් කියන්නේ. ඒතර ඒ යකඩ කොට ළමයි අපිට ෂෙයා කරන්න බෑ. අපිට ෂෙයා කරන්න පුළුවන් ඒ වත්කම භාවිතා කරන කාලච්ඡේදයේ පුරාවට භාවිතා කරපු වත්කමේ වටිනාකම විතරයි. අන්න ඒකයි ළමයි මේ ෂෙයා කළ හැකියාගේ හොයන්නේ. ඒකයි අපි ෂෙයා හොයනකොට වත්කමක ෂෙයා කළ හැකියාගේ ඵලදායී ජීව කාලය බෙදන්නේ. ඒතර මේ වත්කමට අනුව ලක්ෂ 6ක වටිනාකමක් තිබ්බට ළමයි ලක්ෂ 6ම ෂෙයා කරන්න බෑ. මොකද හේතුව රුපියල් 50000ක සුන්බුන්නාගයක් තියෙනවා. එහෙනම් ෂෙයා කළ හැකියාගේ ළමයි 5,50,000. මෙන්න මේක තමයි ළමයි ෂෙයා කළ හැකියාගේ කියලා කියන්නේ. ඊට පස්සේ ෂෙයා කියලා කියන්නේ ළමයි අවුරුද්දක ෂෙයා කියලා කියන්නේ ළමයි මෙන්න මේ ෂෙයා කළ හැකි අගය ඵලදායී ජීව කාලයෙන් බෙදලා. අන්න එතකොට ළමයි එනවා ෂෙයා කළ හැකි අගය 1,10,000. හරිද? ඒ නිසා ෂෙයා කළ හැකි අගය කියන්නේ මොකද්ද? වාර්ෂික ෂෙයා කියන්නේ මොකද්ද? මාසික ආර්ථික සුන්ගුණ අගය කියන්නේ මොකද්ද? ඵලදායී ජීව කාලය කියන්නේ මොකද්ද? ෂෙයා වෙන අනුපාතය, ෂෙයා වෙන ක්‍රමයේ වත්කම වටිනාකම මේ හැම දෙයක්ම ළමයි හොඳට තේරුම් ගන්නවා. මොකද එක්සෑම් එකේ මේ ඕන තරමකින් ආගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අනික හොඳට මතක තියාගන්න එක්සෑම් එකක ප්‍රශ්න හදලා තියෙන්නේ ඔයා මොන ක්‍රමයේ හදුවත් ඔයාට උත්තරයක් එන විදියට. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාගේ 2016 පේපර් එකේ අහලා තියෙන්නේ ෂෙයා කළ හැකි අගය. බලන්න එතන ළමයි මෙතන 5,50,000ක් දීලා තියෙනවා. 1,10,000 දීලා තියෙනවා. ලක්ෂ 6ක් දීලා තියෙනවා. එතන 6,50,000 දීලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ඔයා මොන ක්‍රමයකට හැදුවත් මොකද ළමයි මේ පේපර් හදන ළමයි හොඳ එකා බුද්ධිමත් අය. ඒගොල්ලන් දන්නවා ළමයි ඕගොල්ලන්ගේ මට්ටමේ ළමයි හිතන විදිහ. ඒ නිසා ඔයාලගේ මට්ටමේ ළමයි හිතන විදිහ වැරදියට හදන හැම ක්‍රමයකටම තමයි ඒගොල්ලන් පේපර් එක හදන්නේ. එහෙනම් හොඳට මතකයි මේ හැම O level පේපර් එකක් A level පේපර් එකක් සහ එතන තියෙන ඕනම එක්සෑම් පේපර් එකක් ඒගොල්ලන් හදන්නේ හේතුවක් ඇතුව. ඒගොල්ලන් මේ උත්තරේ විතරක් දාලා අනිත් උත්තර බොරු උත්තර දාන්නේ නැහැ. ඒගොල්ලන් ළමයි අනිත් උත්තර හදන්නේ ඔයාලා මොන ක්‍රමයෙන් වැරදි ක්‍රමයට හැදුවොත් උත්තර එන විදිහ. දැන් උදාහරණයක් ගත්තොත් මේකේ හරි උත්තරේ තමයි ළමයි ෂෙයා කළ හැකියාගේ 5,50,000. බලන්න එවෙන් මේ උත්තර ඔක්කොම තියෙනවනේ. ඔයාලට 1,10,000 දීලා තියෙනවා. දැන් හිතන්න ඔයා හරියට ෂෙයා කළ හැකියාගේ කියන එක තේරුම් ගන්න නැතුව වාර්ෂික ෂෙයා කියලා ලියුවොත් ඒත් උත්තරේ දෙනවා 1,10,000. ඔයාලා ලක්ෂ 6 ඔයාට අමතක කරනවා ළමයි ෂෙයා කළ හැකියාගේ හොයන්න වත්කමක පිරිවැය සුන්බුන්නගේ අඩු කරන්න කියලා අමතක කරනවා. අමතක වෙලා ඔයා ලක්ෂ 6 කියලා ලියනවා. ඒත් උත්තරේ දෙනවා පේපර් එකේ. ඔයා ළමයි ෂෙයා කළ හැකියාගේ කියලා වත්කමක පිරිවැය සුන්බුන්නගේ අඩු කරන්නේ නැතුව ඔයාට අමතක වෙලා ළමයි වත්කම පිරිවැය සුන්බුන්නගේ එකතු කරනවා. ඒත් ළමයි 6,50,000ක උත්තරේ දෙනවා. එහෙනම් හැම ක්‍රමයකටම ඕගොල්ලන්ගේ පේපර් එකේ උත්තර දෙනවා. හැම ක්‍රමයකටම.
හැම ක්‍රමයකම තමයි ඔයගේ ප්‍රශ්නේ උත්තර දෙනවා. ඉතින් හැම ක්‍රමයකම උත්තර දෙනවා කියලා කියන්නේ ඔයා හොඳට තේරුම් ගන්න මේ අයම අහලා තියෙන්නේ මොකක්ද? මේකට අනුව උත්තරේ 2,50,000යි ෂෙයා කළා කියන්නේ. බලන්න එක්සෑම් එකේ අනිවාර්යෙන් අවසාන ප්‍රශ්න 5 35 36 37 තමයි 40. sorry. අවසාන ප්‍රශ්න 6ම ඔයගොල්ලන් අහන්න මොන ක්‍රමයකටද? මෙන්න මේ ගිණුම් පොත්වල තියෙන ශේෂයන් උපුටාගෙන අර ආදායම් කොච්චරද වියදම් කොච්චරද අර කෙලිමකෝ තමයි ලාභලා ප්‍රකාශය සහ මූලතර ප්‍රකාශයෙන් තමයි ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න අහන්නේ. අපි බලමු ළමයි ගානක් දීලා තියෙනවා. ඒ ගාන උපයෝගී පොත් දීලා අපිට තියෙනවා සදහන්ගේ ව්‍යාපාර 2031 දිනට ගිණුම් ශේෂ පොත් වලින් උපුටාගත් ශේෂයන් කීපයක් දීලා තියෙනවා. මේ පළවෙනි ශේෂය අරගෙන සිරුම් ශේෂය 1231ට අදාළයි. පළවෙනි එකේ විතරේ ආරම්භක තොග ඉතුරු සියල්ලම 1231ට අදාළ ශේෂයන් දීලා තියෙන්නේ. අතිරේක තොරතුරු දෙකක් තියෙනවා. එකක් තමයි සරල මාර්ග ක්‍රමයෙන් 5 බැගින් ෂෙයා කිරීමක් කරනවලු. අනිත් එක ඉතිරි තොගය රුපියල් 40000 කියලා දීලා තියෙනවා 1231. අපි දැන් බලමු ළමයි ගාන. මුලින්ම අහනවා මේ ව්‍යාපාර 2015 1231 දින අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ කොපමණද කියලා. හරි. අපි තමයි දැන් මේක හදාගෙන යන්න. අය බලමු. දැන් අපි බලන්න උත්සාහ කරන්නේ ඕගොල්ලන්ගේ පේපර් එකේ 35 වෙනි ප්‍රශ්න සිට 40 වෙනි ප්‍රශ්න දක්වා මම කලින් පැහැදිලි කරා වගේම ලාභලා ප්‍රකාශ සහ මූලක ප්‍රකාශ වලින් තමයි මේ පාඩම අහන්නේ. ඔයාලා මුලින්ම අහනවා මේ ව්‍යාපාර 2015 1231 දින අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය. ළමයි විකුණුම් ලාභලා ප්‍රකාශය. ලාභලා ප්‍රකාශය විකුණුම් පිරිවැය. ළමයි විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එන්නේ මෙන්න මේ සිස්ටම් එක. ආරම්භක තොගය ධන ගැණිලි ආරම්භක තොගයට ගැණිලි එකතු කරනවා. එතන ගැනීමේ කුලිය මොකද? ගැනුම් නේද එකතු කරන්නේ. sorry. ගැණිලි කියලා sorry. sorry ඇත්තටම අමුතුනා. වැරද්දලා ලියුනේ. හරි. මොකක්ද තියෙන්නේ? ආරම්භක තොගය තියෙනවා. ආරම්භක තොගයට මොකද කරන්නේ අපි? ගැනුම් ගැනුම් මොකද කරන්නේ? එකතු කරනවා. ඊට පස්සේ ගෙනීමේ කුලිය දානවා. ඊට පස්සේ අඩු කරනවා අවසන් තොගය. මේක තමයි විකුණුම් පිරිවැය හදන විදිය. මෙතන උඩේනවා විකුණුම් මේක විකුණුම් පිරිවැයට මෙතන තරලාභ වෙනවා. ඕකයි ළමයි ලාභ ප්‍රකාශ හදන්න. ඉතින් අපි එකින් එක බලමු හදන විදිය. ආරම්භක තොගය කීයද? මම වගුවක් විතර ගෙවුවා කරලා පැහැදිලි. මෙතන ගා විකුණුම් පිරිවැය. right. ආරම්භක තොගය 30000යි. 30000. ගැනුම් 1,40,000යි. ගෙනීමේ කුලිය 8,000යි. 8000. දැන් මේ 8000 අපි එකතු කරනවා අඩු කරනවා. එකතු කරනවා. ඊට පස්සේ 1,48,000. අවසන් තොගය 40,000යි. ඒක මොකක්ද අඩු කරනවද? අඩු කරනවා. අඩු කරනවා. එතකොට කීයද? 1,08,000යි. 1,08,000. දැන් විකුණුම් පිරිවැය කීයද? 1,08,000යි 30000 එකතු කරාම පස්සේ 38,000යි. 38,000යි. එහෙනම් අපි හොයාගත්තා අපේ විකුණුම් පිරිවැය කීයක් කියලාද? 1,38,000 කියලා. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ උත්තරය අපි හොයාගත්තා 1,38,000යි. උත්තරය 2. ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න?
නෑ සර්. right ප්‍රශ්න නැහැ. දෙවෙනි එක ව්‍යාපාරයේ ධනලාභී කීයද? මම මේ ලේසි වෙන්න මම මෙතනම අඳින්න කමන්නේ. ධනලාභය හොයන්න තමයි විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරලා. මේ මම අර එක්සෑම් එකේදී මම කියන්න ළමයි මේවා මේ මම දැක්කවා පේපර්ස් දිනනකොට මේ ඉරි ගහලා අඳිනවා. හරිද? මෙච්චර මේ කැටයන් දාන්න යන්න එපා. පට ගාලා ලියන්න ළමයි. එහෙම කොටු ඇඳලා ඉන්නත් උන ටට්ටක අතින් ඇඳලා ටික් ගාලා ළමයි එක සැරේ ලාබලා ප්‍රකාශය හදන්න. මෙහෙ වෙන වෙනම හදන්නත් එපා. එකපාර ලාබලා ප්‍රකාශයක් ගහුවාම පස්සේ මේ ඔක්කොම උත්තර ටික එනවා. හරිද? විකුණුම් අපි හොයාගත්තා ලක්ෂ 2යි කියලා. විකුණුම් පිරිවේ 1,38,000. එහෙනම් ධනලාභී කීයක් එන්න ඕන? කීයද? 62,000. ධනලාභය 62,000. උත්තරේ 3. පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නේ උත්තරේ තමයි 62,000 කියලා දීලා තියෙන්නේ. right. ඊළඟට මේ ව්‍යාපාර දැකිය හැකි බෙදාහරණ වියදමක් සහ පරිපාලන වියදමක්. තමයි බෙදා හැරීම වියදම් කියන ළමයි බාණ්ඩ මූ කරන්න යන වියදමක්. දැන් උදාහරණ ගත්තොත් ප්‍රචාරණ වියදම් කියලා කියන ළමයි බෙදා හැරීම. හරි. පරිපාලන වියදමක් කියලා කියන ළමයි ව්‍යාපාරයේ කාර්යාලය ආශ්‍රිත වියදම්. විදුලි ගාස්තු. එහෙනම් උත්තරේ 34 3 38 මේ ව්‍යාපාරය 2015 2031 දිනට ගොඩනැගිලි වල ශුද්ධාගය. මොකද්ද මේ ගොඩනැගිලි වල ශුද්ධාගය කියන්නේ? ආ? ඒක දන්නේ නෑ. අය දන්නේ නැහැ. හරි. ගොඩනැගිලි වල ශුද්ධාගය කියලා කියන්නේ ගොඩනැගිල්ල 2015 12 31 දිනට ශුද්ධාගයක් කියලා කියන්නේ ගොඩනැගිල්ල 2015 12 31 වෙද්දී ඒ ගොඩනැගිල්ලේ වටිනාකම කීයද? අන්න ඒකයි. 2015 12 31 වෙද්දී ඒ ගොඩනැගිල්ලේ වටිනාකම කීයද? ඒක තමයි ගොඩනැගිල්ලේ ශුද්ධාගය කියලා කියන්නේ. බලමු ගොඩනැගිල්ලේ ශුද්ධාගය කොහොමද හොයන්නේ කියලා. අපිට දීලා තියෙනවා ගොඩනැගිල්ලේ පිරිවැය. අන්න දීලා තියෙන්න ඕන. මේ දිනවා. එයා වරහන් කරලා තියෙනවා ගොඩනැගිල්ල කරන්නේ පිරිවැයට කියලා. ලක්ෂ 4යි. ඊළඟට ගොඩනැගිල්ල 2015 1.1 වෙද්දී ගොඩනැගිල්ලේ ෂෙයා වෙන් කිරීම. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ලමයි ගොඩාක් කාලට කලින් ගත්ත එක. ඒ කියන්නේ මේ ෂෙයා වෙන් කරලා ඉලා තියෙන්නේ 2015 1.1 වෙද්දී ගොඩනැගිල්ලමයි ලක්ෂයක් ෂෙයා වෙලා. එහෙනම් ලක්ෂයක් පරිභෝජනය කළා. ඒක දැන් වටිනාකම ළමයි ලක්ෂ 3යි. මේ කවද්ද 2015 1.1 දිනට ලක්ෂ 3යි වටිනාකම ශුද්ධාගේ. හැබැයි අහන්නේ 2015 1.1 නෙමෙයි. 2015 12.31කට අහන්න. ඒ කියන්නේ තව අවුරුද්දක් ෂෙයා කරන්න ඕනේ මේ. 1.1 ශුද්ධාගේ ලක්ෂ 3යි. බලන්න නම් ඒක පේපරේ දිනනවා කියලා. අර බලන්න ඒක පේපරේ දිනවනේ ලක්ෂ 3 කියන එක. බලන්න ඕගොල්ලෝ මොන ක්‍රමයෙන් ලිව්වත් තමයි ඔයාලට වැරදි දේ තමයි පේපරේ දාලා තියෙන්නේ. එතකොට 2015 1.1 වෙදි තමයි ශුද්ධාගේ ලක්ෂ 3යි. හැබැයි අපෙන් අහන්නමයි 2015 1.1 නෙමෙයි 2015 12.31. 2015 12.31 කියලා කියන්නේ මොකද්ද ළමයි? 2015 12.31 කියලා කියන්නේ වර්ෂයේ අවසානයේ ගොඩනැගිලි වල ශුද්ධාගය කීයද කියලා අහන්නේ. ඉතින් වර්ෂයේ අවසානයේ ගොඩනැගිලි වල ශුද්ධාගය කියලා අපි පැහැදිලි කරන්නේ මොකද්ද? මොකද්ද වර්ෂයේ මුල තියෙන ශුද්ධාගයෙන් ඒ වර්ෂයට අදාළ ෂේ අඩු කරාට පස්සේ ලැබෙනාගේ. එහෙනම් අපි නමයි මේ ගානට අනුව වර්ෂයේ ෂේ හොයාගන්න ඕන. වර්ෂයේ ෂේ ටික හොයාගන්න ඕන. අන්න තමයි වර්ෂයේ ෂේ හොයාගන්න අපිට පේපර් එකේ දීලා දෙන කතාව මේ තියෙන්නේ. අතිරේක තොරතුරු කියවන්න. ගොඩනැගිලි වර්ෂයට 5 බැගින් සරල මාර්ග ක්‍රමයෙන් ෂේ කරයි. 5ක් නම් ළමයි බලන්න යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 4යි. දන්නවා ෂේ කරන පිරිවැයනේ. පිරිවැයට 5ක් ෂේ කරන්න කියලා කියනවා. ලක්ෂ 4ට 5ක් කියන්නේ ළමයි රුපියල් 20000යි. එහෙනම් මේ තියෙන ළමයි
වාර්ෂික ෂෙයා. දැන් යන්ත්‍රයේ මේ ගොඩනැගිල්ලේ ආරම්භක ශුද්ධාගේ වර්ෂය තුල කරපු ෂෙයා ටික අඩු කළාට පස්සේ ඔයාලට එනවා වර්ෂයේ අවසානයේ ෂෙයා කොච්චරද කියලා. තමයි වර්ෂයේ අවසානයේ එනවා ෂෙයා ශුද්ධාගේ කොච්චරද කියලා 2,80,000. ඔන්න අපි හොයාගත්තා 2015 12/31 දිනෙක අවසන් වර්ෂය සඳහා ගොඩනැගිල්ලේ මොනාගේද ශුද්ධාගය. එහෙනම් උත්තරය 38ට 1 2,80,000යි. දැන් අපෙන් අහනවා 2015 12/31 දිනට මේ ව්‍යාපාරයේ ජංගම වගකීම් වල වටිනාකම. දැන් මේක ජංගම වගකීමක් කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින් වර්ෂයකට වඩා අඩු කාලයක් ව්‍යාපාරයෙන් සම්පත් පිටතට ගරන් යන්න බලපාන හේතු. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් බිහිවන ව්‍යාපාරයේ පවතින සම්පත් පිටතට ගලා යාමට බලපාන හේතුවක් තමයි මේ වගකීමක් කියලා කියන්නේ. ඒකේ වර්ෂවලට අඩු වෙන ඒවා තමයි ජංගම වගකීම් කියලා කියන්නේ. බලමු දැන් මේවට අනුව මොනවා ජංගම වගකීම් වර්ග කියලා. පළවෙනි එක බැංකු අයිරාව. තමයි බැංකු අයිරාව කියන්නේ ජංගම වගකීමක්. මොකද තමයි බැංකු අයිරාව බැංකුවෙන් දුන්නාට පස්සේ තමයි බැංකු අයිරාවක් කියන එක බැංකුවෙන් දුන්නාන් පස්සේ අවුරුදු ගාණක් තියාගන්න දෙන්නේ නැහැ රයිට්. බොහෝ දුරට මේක දවස් 3 4න් 5න් රියලයිස් වෙන්න ඕන රයිට්. මේක ගෙවල ඉවර කරන්න ඕන. ඒතර බැංකු අයිරාව කියනවා ළමයි අපිට දීලා රුපියල් 18,000 දීලා තියෙනවා. ඒක ජංගම වගකීම. ඒ වගේම තමයි අපි දන්න කතාවක් තමයි ප්‍රසිද්ධ කතාවක් ණය හිමියෝ. අපි දන්න ණය හිමියෝ කියන්නේ මොකද? ජංගම වගකීමක් කියලා දන්නවා. එතන දීලා තියෙනවා ණය හිමියෝ රුපියල් 30,000ක් කියලා. ඊළඟට බලමු තව මොනවද තියෙනවද කියලා. ප්‍රචාරණ වේදන් මුදල් ශේෂ්‍ය දුන්නට එච්චර. දැන් අපි දන්නවා ජංගම වගකීම රුපියල් 48,000යි. මොන වගකීමද? ජංගම වගකීම. nice. 39ට උත්තරේ 4. 4 තමයි ළමයි 40,000 කියලා දීලා තියෙන එක්සෑම් එක. අන්තිම ප්‍රශ්නේ 40 වෙනි එක. 2005 12 දිනට මේ ව්‍යාපාරයේ මුළු වත්කම් වල වටනවා. ළමයි මුළු වත්කම් හොයන්නේ කොහමද? ළමයි වත්කම් කියන එක හැදිලා තියෙනවා කොටස් දෙකකින්. එකක් තමයි ජංගම නොවන. අනිත් එක ජංගම. ආයි බලමු මේ දෙකේ වෙනස තමයි ළමයි මොන වත්කම් කියලා කියන්නේ. මුළු වත්කම් කියලා. බලමු ජංගම ගොඩනැගිල්ලක් තියෙනවා. කීයද? හොඳ ප්‍රශ්නයක් අහනවා. ගොඩනැගිල්ලක් තියෙනවා. මෙතන දාන්නේ මොන වගේද? කියමු බලන්න. ඔයා මූලතර ප්‍රකාශ සකස් කරපු කෙනෙක් විදියට ඔයගොල්ලන් දැනගන්න ඕන දෙයක් තමයි ළමයි මෙතෙන්ට දාන්න මොන ගොඩනැගිලි යගේද? අපි දන්නවා ළමයි මූලතර ප්‍රකාශයක් හදද්දී මොකද්ද අපි කියනවා ළමයි පිරිවැය සමුච්චිෂය අඩු කරලා ධාරණකේ දාන්නේ. එතකොට අපි අනිවාර්යයෙන් මෙතන දාන්න ඕන ළමයි පිරිවැය අගේද නෑ. ධාරණකේ තමයි දාන්න. මොකද මතක තියාගන්න රයිට්. මම දිලාවක් දඩෝම් ගාලා අතාරින්නේ නෑ. ලක්ෂ 4ක් කියලා හොඳේ. අනිවාර්යෙන් දාන්න ඕනේ මොනවාගේද? ධාරණකේ දාන්න. මම කැල්කියුලේට් කරා. හොඳට මතක තියාගන්න හරිද? මෙතන ඇති ළමයි මේ දේවල් කරන ඔයා මෙතන දාන ඉලක්කම මොන ඉලක්කම තිබ්බත් ඔයාට අනිවාර්යෙන් උත්තර ළමයි උත්තර දෙන උත්තර 4 තියෙනවා. මොකද ළමයි මේ ගුරුවරු ඒ කියන්නේ මේ පේපර්ස් හදන්නේ හදන්න ළමයි මේ විදියට. ඊළඟට බලන්න එච්චරදී ජංගම නෝනවා. ජංගමවත්කම් බලන්න. තොගය ළමයි හොඳට මත් තියාගෙන අපි මේ මූලතර ප්‍රකාශ හදන අවසන් ශේෂයන් හොඳේ. ඒත් අපි ආරම්භක තොග නෙමෙයි අවසන් තොග ගන්නවා. 40,000යි. ඊළඟට ණය ගැතියෝ 25,000යි. මුදල් 12,000යි. මට පේන විදිහට නම් එච්චරයි තියෙන්නේ. මට පේන විදිහට නම් එච්චරයි තියෙන්නේ. අය බලමු. 2,80,000යි 40,000යි 25,000යි 12,000.
3,57,000ක් එනවා. මුළු වත්කම්. මොකද හැදෙද්දී ජංගම නෝන සහ ජංගම වත්කම් වල එකතු වෙයි. ජංගම වත්කම ගොඩනැගෙයි මතක තියාගන්න අපි අනිවාර්යෙන් පිරිවැය නෙමෙයි ධාරණාවේ මෙතන ලියන්නේ. 2,80,000. ඒක ආවේ කොහොමද? පිරිවැය සමුච්චිෂය අඩු කරලා. පිරිවැය තිබ්බ 1,04,000 සමුච්චිෂය තිබ්බ 1,20,000ක් අඩු කරලා පස්සේ 2,80,000. ජංගම වත්කම් තිබ්බ 3ක් අවසාන තොගය 40,000යි ණය ගැතියෝ 25,000යි මුදල් 12,000. ජංගම නෝන වත්කම් සහ ජංගම වත්කම් වල මුළු එකතුව 3,50,000යි. උත්තරය 3. නම් ඔය විදිහට තමයි ළමයි අපි 2015-16 ඕලවල පේපර් එකේ 35 වෙනි ප්‍රශ්නය සහ 40 වෙනි ප්‍රශ්නය නිර්මාණය කළේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේ ගොඩ දාගන්න නම් අනිවාර්යෙන් ඔයාලට මූලගත ප්‍රකාශ, ලාභ ප්‍රකාශ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව 10 වසර ඉගෙන ගත්ත 4 වෙනි පාඩම ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටසත් හොඳට මතක තිබිය යුතුයි. අන්න ඒවා පුළුවන් නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. ඉතාම වැදගත්. මෙතන ලකුණු 6ක්, සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 8ක්. එතකොට ෆස්ට් ප්‍රශ්නේත් ගොඩක් දුරට එහා සාමාන්‍ය ප්‍රශ්න අතරත් ලකුණු 2ක් විතර දෙමු. ඒතර එතන 6යි, 8යි, 14යි, 2යි 16යි සාමාන්‍ය ලකුණු 16ක්, ලකුණු 20ක් අතර ලකුණු 16ක් 20ක් අතර පේපර් එකෙන් 5න් එකක් තියෙන්නේ මේ පාඩම් වලින්. ඒ නිසා අනිවාර්යෙන් මේක ඉතාම වැදගත්. ඒ නිසා මේක විශේෂයෙන්ම සැලකිලිමත් යුතු ප්‍රශ්න කොටසක් තමයි ළමයි මේ මූල සතර ප්‍රකාශ ලාභ ප්‍රකාශ කියන ඒවා.